ආයිබුවන් දරුවනේ ඔයාලා හැමෝටම අද 2025 12 වෙනි මාසේ 16 වෙනිදා අපි පාඨමාලාවේ ආරම්භක දිනය සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව අපිව නන්නාඳුනනවා වුණත් අපේ මේ ඇඩ් එක දැකලා ඊට පස්සේ අ, අපේ ලින්ක් එක හා අපිට සම්බන්ධ වෙලා අපේ ගෲප් එකට සම්බන්ධ වෙලා අද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන ඔයාලා හැමෝම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද පාඨමාලාවට සම්බන්ධ වෙන්න බැහැ රෙකෝඩින් එක දාන්න සර් කියලා මැසේජ් එකපු හැමෝවම ඒ උනන්දුව දක්වපු හැමෝමත් මේ පන්තියට ආදරයෙන් ගෞරවයෙන් අපි අද පිළිගන්නවා. අපි වැඩි වෙලා ගන්න නැතුව අපි ආරම්භ කරමු දරුවනේ. මම පොඩ්ඩක් මේ පුංචියට මේ පාඨමාලාව ගැන පොඩ්ඩක් හැඳින්වීම කරන්නම්. එතකොට ඔයාලට දල අවබෝධයක් ගන්න පුළුවන්. මම අද මේ සම්බන්ධ වුණේ මොන වගේ පුහුණු පාඨමාලාවකටද මම කොහොමද මේක කරන්න ඕනි කොහොමද මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා මේ පරිගණක පුහුණු පාඨමාලාව අවසානයේ දක්වා මම කරන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. මුලින්ම පාඨමාලාව ගැන හඳුන්වන්න. දරුවනේ මේක NVQ level 3 නිපුණතා මට්ටමට අදාළව සකස් කරපු විෂය නිර්දේශයකට අනුව ක්‍රියාත්මක කරන ඉගැන්වීම් කටයුතු කරන certificate course in computer application assistant පුහුණු පාඨමාලාව. මේ පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් වෙලා තියෙන දරුවනේ NVQ level 3 විෂය නිර්දේශයට අනුව National Vocational Qualification level 3 ජාතික නිපුණතා සහතිකය ජාතික නිපුණතා මට්ටම 3 වෙනි මට්ටමේ පුහුණු පාඨමාලාවක් තමයි මේ Certificate Course in Computer Application Assistant පාඨමාලාව. එතකොට මේ පුහුණු පාඨමාලාව හදාරන්නේ කාර්යාලයක වැඩ කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාර්යාලීය කටයුතු පරිගණකයේ ආධාරයෙන් කරගන්න බලාපොරොත්තු වන අය තමයි මේ පුහුණු පාඨමාලාව හැදෑරීම වඩාත් සුදුසු වෙන්නේ. ඒ වගේම පරිගණක පුහුණු පාඨමාලාවක් කලින් කරලා නැත්තම් කම්පියුටර් ගැන කිසිම දැනුමක් නැත්තම් ඒ අයට පරිගණකයේ සම්බන්ධ මූලික දැනුම සහ හරයාත්මකව පරිගණකයක් මෙහෙයවලා තමන් අනාගතයේදී බලාපොරොත්තු වන රැකියාවකට ගියාට පස්සේ රැකියා ස්ථානයේ කටයුතු ලියකියවිලි හදන ඒවා ගණනය කිරීම ගණිතමය කටයුතු වැටුප් වාර්තා වගේ හදන ඒවා දත්ත කළමනාකරණය කරන ඒවා ඊමේල් යවන ඒවා ඒ වගේ කාර්යයන් වඩාත් පහසුවෙන් කරගන්නේ කොහොමද කියන එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේ NVQ level 3 නිපුණතා මට්ටමට අදාළව විෂය නිර්දේශයෙන් සකස් වුණු මේ certificate course in computer application assistant කියන ඔයාලා අද මේ සම්බන්ධ වෙන මේ පුහුණු පාඨමාලාව හැදෑරීමෙන් පස්සේ එතකොට මේ පුහුණු පාඨමාලාව ඕනිම කෙනෙකුට දැන් අනේ අපිට කම්පියුටර් දැනුමක් නැහැ මේක අපිට කරගන්න පුළුවන් වෙයිද අල්ලගන්න පුළුවන් වෙයිද එහෙම මොකුත් හිතන්න එපා. මූලික පරිගණක දැනුමක් නැති ඕනිම අයෙකුට මේක කම්පියුටර් කියන්නේ මොකද්ද කියන තැන ඉඳන් කම්පියුටර් කියන්නේ මොකද්ද කියන තැන ඉඳන්ම කියා දෙනවා. දැන් බොහෝ කම්පියුටර් කෝසස් වලින් ඔන්ලයින් කෝසස් වලදී කරන්න ළමයි මේ ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක කරන්නෙම නැහැ. මොකද ඒක බෝරින් වගේ හින්දා ඕක කරනකොට අනේ ළමයි ටික හැලෙනවා. පළවෙනි දවසේම ළමයි ටික හැලෙනවා. අනේ මේක කියවනවා කිසි තේරුමක් නැහැ. උවමනා ටික ප්‍රැක්ටිකල් ටික උගන්වන්නේ නැහැ කියලා ළමයි හැලෙන හින්දා මේක කරන්නේ අපිට ළමයි හැලුණත් නොහැලුණත් ඉන්නේ අවසානයේ 7-8 දෙනාද මේක නම් A to Z කරනවාම තමයි මුලින්ද මොකද අත්තිවාරම හරියට දාන්න නැතුව බිල්ඩින් එකක් හදලා වැඩක් නැහැ. දැන් සමහර අය කියපු අවස්ථා දින අනේ සර් අපි ওই ටික දන්නවා Word Excel PowerPoint ටික විතරයි අපිට ඕනි කියලා. එතකොට මම එහෙම ඇයට කලින් මගේ පුහුණු පාඨමාලාවලදී මම කියලා තියෙන්නේ පුතේ ඒ දවස් ටික ඔයාලට ඉන්න අමාරු නම් ක්ලාස් එකේ ස්කිප් කරලා ඉන්න. මොකද මේකට එන හැමෝටම මම කොච්චර කොහොමුණා A to Z මම මේ පුහුණු පාඨමාලාවේ මේ ආරම්භයේ ඉඳන්ම කම්පියුටර් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන්ම උගන්වනවා කියන එක මම ඒගොල්ලන්ට අවධාරණය කරලා තියෙනවා. හරි. ඒක නිසා දැන් අම්මා කියලා ලියන්න බෑනේ අයන්න අල්මයන්න මායන්න ඉගෙන ගත්තේ නැත්තම් කවුරුවත් ලියනවා වෙනුවට ඇහැට හුරුවට ලියලා හරියන්නේ නැහැ. එතකොට වෙන වචන ලියන්න බෑනේ අම්මා විතරම ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ අයන්නත් ඉගෙන ගන්න ඕනේ අල්මයන්නත් ඉගෙන ගන්න ඕනේ මායන්නත් ඉගෙන ගන්න ඕනේ. අන්න එතකොට තමයි අකුරු ටික ඉගෙන ගත්තාම තමයි ඕනි වචනයක් ගලපන්න පුළුවන්. ඒ වගේ අතරමැදින් පණින් නැතුව අපි මුල ඉඳන්ම හොඳට මේකේ අත්තිවාරම් ෆවුන්ඩේෂන් එක පාදම දාගමු. එතකොට අපිට ශක්තිමත් බිත්ති ටිකක් බැඳගෙන මේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන්න පුළුවන්. හරි. එතකොට මම ඒ කිව්වා වගේ පරිගණක ඇති නැති හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට පිළිවෙලට පෙළ ගස්සලා තමයි මේ
තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් මේ NVQ level 3 නිපුණතා මට්ටමට අදාළව මේ පුහුණු පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. එතකොට අපි ඒක තමයි ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඔයාලා රැකියාවක ඉන්නවනම් රැකියාවක් බලාපොරොත්තු ඉන්නවනම් එහෙම නැත්නම් ඔයාලා මේ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනෝ මොකක් හරි තරඟ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ තරඟ විභාගයට එන IT පාර්ට් එක බලා ගන්න ඒක ඉගෙන ගන්න ඉන්නව නම් ඒ හැමෝටම ගැළපෙන පරිත්‍යාග විෂය සකස් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා විශේෂම දේ. මේ හැම මාතෘකාවක් අවසානයේම පැටියෝ තනි තනිව ඔයාලා කරන්න ඕනි ප්‍රායෝගික පුහුණුවෙන් අපි ඔයාලට එවනවා. සරලවම කියනවා නම් පැවරුම් එවනවා ඇසෙස්මන්ට් දානවා ගෲප් එකට. දැන් ගොඩක් ඔන්ලයින් ක්ලාසස් වල මේක කරන්නේ නැහැ. පුහුණු පාඨමාලාව කරනවා ගාස්තුව ගන්නවා එච්චරයි ආයි එතනින් එහාට මේගොල්ලන්ගේ නිපුණතා මට්ටම මෙයා වර්ඩ් ටික හොඳට කරන්න පුළුවන්ද මෙයාට වර්ඩ් වල මේ ලියුම හදාගන්න පුළුවන්ද මෙයාට වර්ඩ් වල මේ ආරාධනා පත්‍රය හදාගන්න පුළුවන්ද මේ සුබපැතුම් පත්‍රය හදාගන්න පුළුවන්ද කියලා බලන්නේ නැහැ. අපි කරන්නේ මේ මාතෘකාවන් අවසානයේදී ඔයාලට අපි හදාපු පැවරුම් එවනවා. අපි PDF දානවා. මේ PDF එක බලාගෙන ඔයාගේ කම්පියුටරේ එහෙම නැත්නම් මොනියම් හෝ ආකාරයකින් පරිගණකයක් තියෙන තැනකට හරි ගිහිල්ලා අපිට මේ පැවරුම් හදලා එවන්න ඕනි. දැන් මේක කිව්වට පස්සේ ඔයාලා හිතන්න එපා මේ අනේ මේක හරියන්නේ අපිට මේ තියෙන වැඩ මදිවට තවත් වැඩ රාජකාරී නෑ පැටවුනේ. අපි ඉගෙන ගන්න දේ හරියට කරන්න ඕනේ. ඔයාලගේ වෙන රුපියල නම් ඒ රුපියලට සාධාරණයක් වෙන විදිහට ඔයාලා එකේ අන්තර්ගතය උකහා ගන්න ඕනි. ඔයාලගේ වගකීම තමයි අපි ඒව නොකරනවා නම් අපෙන් බලහත්කාරයෙන් හරි ගෙවපු ගෙවීමට අදාළව ඒ වටිනාකම ලබා ගන්න. ඒක නිසා අපේ පුහුණු පාඨමාලාවේ තියෙන විශේෂම දේ තමයි අපි හැම මාතෘකාවක් අවසානයේදීම ඔයාලට පැවරුම් එවනවා. ඒ පැවරුම් බලලා ඔයාලා අපිට ඒවා හදලා PDF කරලා එවන්න ඕනේ. ඒවා මම චෙක් කරලා බලනවා. මම ඒවපු එක වගේම හදලා තියෙනවද? රූපයේ තැන් වලට හරියටම දාලා තියෙනවද? හරියටම අකුරු ටයිප් කරලා තියෙනවද? ඒ ප්‍රමාණයට අකුරු දාලා තියෙනවද? ඒ වර්ණ යොදලා තියෙනවද? එතකොට මට සැටිස් වෙන්න පුළුවන්. හරි. මම උගන්වපු හැම දෙයක්ම මගේ දරුවන් උකහාගෙන තියෙනවා. ඒක ධාරණය කරගෙන තියෙනවා. ඔයාලා හොඳ මට්ටමක ඉන්නවා කියලා මට තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේම අවංකවම මට ඔයාලා ගෙවන සල්ලි මගේ සාක්කුවට පවක් නැතුව දාගන්න පුළුවන්. මගේ හිත හැදිලා එතකොට. හරි? අපි යම් පාඨමාලාවේ වැදගත්කම ගැන කතා කරමු. එතකොට ඔයාලා මේ පාඨමාලා ඔයාලට මං කිව්වා NVQ level 3 නිපුණතා මට්ටමට අදාළ විෂය කරුණු ආවරණය විදිහට හදලා තියෙන්නේ. එතකොට ඔයාලා රජේ එහෙම නැත්නම් පෞද්ගලික ඔය මොනවා හරි ආයතනික ඔයාලා රැකියාවකට අයදුම් කරනවා නම් මේ වෘත්තීය පරිගණක පුහුණු පාඨමාලාව මූලික සුදුසුමක්කමක් වෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න දරුවනේ මේ මාස පහ අවසානයේ ඔයාලා පුහුණු පාඨමාලාව අවසානයෙන් පසු අපි SIT ශ්‍රී ලංකා පරිගණක ආයතනයෙන් අපි ඔයාලට සහතික පත්‍රයක් ගෙදරටම ලැබෙන්න සලස්සනවා. හරි? එතකොට මේ සහතික පත්‍රය දෙන්න ඔයාලට අවසාන ටෙස්ට් එකක් තියලා. එතකොට ඔයාලට පුළුවන් ඒ සහතික පත්‍රය ඕනිම තැනකට ඉදිරිපත් කරන්න. හරි? එතකොට ඔයාලා දැන් රැකියාවක් කරනවා නම් ඒ ඉන්න රැකියාවේ නිපුණතා මට්ටම සහ ඔයාලගේ උසස් වීම වලට ඔයාලා ඉන්න තත්ත්වයෙන් තව පොඩ්ඩක් දැනුම වැඩි දියුණු කරගෙන ඒකේ ඔයාලගේ රැකියාවේ ගුණාත්මක භාවය වැඩි කරගන්න මේ පාඨමාලාව අනිවාර්යයෙන්ම අත්වලක් වෙනවා. එතකොට අපි SIT ශ්‍රී ලංකා පරිගණක ආයතනයේ රත්නපුර බණ්ඩාරනායක මාවත අපි තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි පරිගණක පුහුණු පාසල ඒක නිසා තමයි අපි ඔයාලට මේ පුහුණු පාඨමාලාව කරගෙන යන අතරතුර පැවරුම් ලබා දෙන්නෙත් ඔයාලගේ නිපුණතා මට්ටම නිතරම ඇගීමකට ලක් කරන්නෙත් ඔයාලා හොයලා බලන්නෙත් එතකොට අපි සහතික පත්‍රය නිකුත් කරන්නේ. දැන් අපි යම් පුහුණු පාඨමාලාවේ අන්තර්ගතයට. එතකොට මේ පුහුණු පාඨමාලාවේ පළවෙනිම කොටස විදිහට දැන් මම අද පටන් ගන්නවා Introduction to Computer. පරිගණකයේ හැඳින්වීම. දැන් මේ මොඩියුල් 1 M1 කියන්නේ මොඩියුල් 1 කියන එක මම කෙටි කරලා M1 කියලා දාලා තියෙන්නේ. එතකොට මේ මොඩියුල් 1 එකේ යටතේදී අපි කතා කරන්නේ maintaining files or folders. හැබැයි මීට කලින් ඔයාලට උගන්වනවා මම අර කලින් කිව්වා වගේ වෙන ඔන්ලයින් ක්ලාසස් වල නොකරන විදිහට පරිගණකය කියන්නේ මොකක්ද? පරිගණකයට අපි මොනවද ඇතුළු කරන්නේ? කොහොමද අපි පරිගණකයක් මෙහෙයවන්නේ? පරිගණකයක කාර්යයක් කොහොමද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? පරිගණකයකට සම්බන්ධ උපකරණ මොනවද? ඒ උපකරණ කොහොමද වර්ග වෙන්නේ? ඒ උපකරණ වලින් කෙරෙන්නේ මොකද්ද? ඔන්න ඔය කියන අර බෝරින් කොටසත් කරනවා. හැබැයි ඒක බෝරින් කරගන්න එපා. හරිම රසවත්ව ඔයාලා ඒක ඉගෙන ගන්න. ඔයාලට මම හිතනවා ඒ අධ්‍යාපනයේට ආදරය කරනවා නම්
ඒක හරි ආසාවෙන් මේ කොටස් ටික අල්ලගෙන යයි කියලා. මොකද ගොඩාක් ඔය මේ ක්ලාසස් වල ඔන්ලයින් ක්ලාසස් වල ඔය පරිගණකයේ මූලික හැඳින්වීම කරන්නේ නැහැ දරුවනේ. හේතුව තමයි ඒගොල්ලෝ හිතනවා අනේ මේ ටික නිකන් තියරිය කරගෙන යනකොට ළමයිට එපා වෙනවා, නිදිමත හැදෙනවා, බෝරින් වෙනවා. ඊට පස්සේ නම් ක්ලාස් එකට එන්නේ නැති වෙයි ළමයිනු කියයි අයියෝ මේක හරියන්නේ නැහැ, මේක කියවනවා ඉවරයක් නැහැ, ලියනවා ඉවරයක් නැහැ. ඒකින්ද මේ පුහුණු පාඨමාලා හරියන්නේ නැහැ. ඇදෙනවා කියවනවා තියරිය විතරයි කියලා. නමුත් පැටවුනේ අපි අත්තිවාරම හරියට දාන්න ඕනේ. වටපිටාව දැනගෙන තියෙන්නත් ඕනේ. හදිස්සියේ කම්පියුටර් එක කෑල්ලක් පෙන්නලා කවුරු හරි ඇහුවොත් උඹ කෝස් එක කළානේ තියෙන්නේ. කියහන්කෝ මචං මොකද්ද මේකෙන් කරන්නේ? කොයිද හයි කරලා තියෙන්නේ? අනේ ඒක නම් දන්නේ නැහැ. වර්ඩ් ටික නම් පුළුවන්. එහෙම නැතුව කම්පියුටරේ අපි ඇසූ පිරූ තැන් මේ පුංචි පාඨමාලාව හරහාත් අපි ඉගෙන ගන්න උත්සාහ කරමු. එතකොට මේ මොඩියුල් 1 එකට කලින් අපි කතා කරනවා අද පාඩම් පටන් ගන්නවා Introduction to Computer පාඩම. ඊට පස්සේ තමයි පැටවුනේ මේ මොඩියුල් 1 එක පටන් ගන්න M1 maintaining files or folders. කොහොමද ෆයිල් එකක් හදන්නේ? ඒ ෆයිල් එකක් සේව් කරන්නේ කොහොමද? ඒ ෆයිල් එකක් ඕපන් කරන්නේ කොහොමද? ඒ වගේම කොහොමද අපි ෆෝල්ඩර් එකක් හදන්නේ? මොකද්ද ෆෝල්ඩර් එකක් කියන්නේ? ෆෝල්ඩර්ස් අපිට කොහෙද හදාගන්න පුළුවන් වෙන්නේ? ෆෝල්ඩර් එකක් තුල කොහොමද දත්ත තැන්පත් කරන්නේ? ෆෝල්ඩර් එකක් තුල අපි කොහොමද සබ් ෆෝල්ඩර්ස් හදන්නේ? ඔය කියන රාජකාරී ටික සේරෝම මෙන්න මේ මොඩියුල් 1 එක යටතේදී කතා කරනවා. සරලවම කියනවා නම් කම්පියුටරේ ස්විච් එක ඔන් කරලා කම්පියුටරේ වැඩ කරන්නේ කොහොමද කියන සම්පූර්ණ මූලික වපසරිය මේ මොඩියුල් 1 එක යටතේදී අපි කතා කරනවා. ඊට පස්සේ මොඩියුල් 2 එක perform in word processing. perform in word processing. අන්න අර අපි කලින් කතා කළා වගේ මම කිව්වා වගේ කොහොමද පරිගණකයක් පාවිච්චි කරලා කාර්යාලයක ලිපි ලේඛන හදන්නේ? කාර්යාලයක විතරක් නෙවෙයි දැන් ඔය කමියුනිකේෂන් එකක් බලන්නකො. අපිට හදිසියෙ ලියුමක් හදාගන්න වුණොත් අපි දුවන්නේ කමියුනිකේෂන් එකටනේ. එතකොට අපි ඒක රෆ්ලි කටුවට ලියලා දුන්නට පස්සේ අපි ඩ්‍රාෆ්ට් කරලා දුන්නට පස්සේ ඒගොල්ලෝ කම්පියුටර් එක ටයිප් කරලා ලස්සනට හදලා අපිට print out එක දෙනවා. දැන් අපි ඒව කරන්න යන්න ඕනේ අපි ගෙදරම හදලා අපිට අරන් ගිහිල්ලා print out එක විතරක් ගන්න පුළුවන්. එතකොට ගාණත් අඩුයි. කාලයක් ඉතුරු වෙනවා. උතන කමියුනිකේෂන් එක ගිහිල්ලා කට අරගෙන බලා ඉන්න ඕනේ නෑ. ඒගොල්ලෝ දාන වැඩ කෑලි දිහා. හරි. මේ යටතේදී අපි කතා කරන්න පැටවුනේ ආදරණීය දරුවනේ performing word processing කියන කොටස යටතේදී අපි කතා කරන්නේ කොහොමද කම්පියුටරේ පාවිච්චි කරලා ලිපි ලේඛන හදන්නේ? සාමාන්‍ය ලිපියක් හදන්නේ කොහොමද? ඒක print කරන්නේ කොහොමද? රාජකාරී ලිපියක් හදන්නේ කොහොමද? කොහොමද සේව් කරලා තියන්නේ? කොහොමද print කරන්නේ? ඊට පස්සේ කොහොමද ආරාධනා පත්‍රයක් හදන්නේ? සුබ පැතුම් පත්‍රයක් හදන්නේ කොහොමද? ලස්සන ලෝගෝ එකක් හදන්නේ කොහොමද? උපන්දින සුබ පැතුම් කාඩ් පතක් හදන්නේ කොහොමද? මේ වගේ නිර්මාණශීලීව කොහොමද ලිපි ලේඛන කටයුතු කරන්නේ කියන එක අපි මෙතනදී කතා කරනවා. ඒ වගේම තමයි පැටවුනේ මම අර කලින් කිව්වනේ. මෙන්න මේ වර්ඩ් වලදී අපි කරන කොටසක් යටතේ ඔයාලට පැවරුම් එවනවා. මම හදලා ඉවන එක මටත් වඩා ලස්සනට පැහැදිලිව ඔයාලා හදලා එවන්න ඕනි පැටවුනි. අඩුපාඩු තියෙනවා නම් වෙනමම අපි ඔයාලා හැමෝම එක්ක අහුවලා ප්‍රැක්ටිකල් දවසක් වෙනමම තියෙනවා. අන්න අපේ පුහුණු පාඨමාලාවේ තියෙන වැදගත්ම දේ. කට්ටියම එක්ක අහු කරලා පැවරුම් ටික මට මං එවන්න දවසක් දානවා. ඒ දවස් ඇතුළත ඔයාලා පැවරුම් ටික දැම්මට පස්සේ කට්ටියම ඔන්ලයින් එක්ක අහුවෙලා අපි මම මේ පැවරුම් ටික හදනවා. එතකොට ඔයාලට ඔයාලගේ පැවරුම අතේ තියාගෙන බලන්න පුළුවන් මට කොතනද වැරදුනේ කොතනද මේ වැරද්ද හදාගන්නේ කියලා. මම එකින් එක පිළිවෙලට හදලා පෙන්නනවා මෙහෙම තමයි මේක මෙහෙම කරන්න කියලා. අපි මේ විදිහට සුහදව මේ වැඩේ ඉස්සරහට කරගෙන යමු. හරි. ඊට පස්සේ preparing spreadsheet module number 3. මෙතනදී පැටවුනේ අපි කතා කරන්නේ කොහොමද කාර්යාලයක විතරක් නෙවෙයි ව්‍යාපාරයක උනත් ගිණුම් කරන කටයුතු ගණනය කිරීම කටයුතු ප්‍රස්ථාර නිර්මාණය කිරීම කටයුතු කරන්න. දැන් අපි වැඩිපුරම අපේ වපසරිය තුල අපි කාර්යාලයක වෙන්න පුළුවන් ව්‍යාපාරයක වෙන්න පුළුවන් ඇත්තටම ගණිත කර්මනේ වැඩිපුරම දකින්න හම්බෙන්නේ. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම ඔය වගේ දේවල්. කොහොමද කම්පියුටරෙන් ගණනය කිරීම විවිධාකාර ගණනය කිරීම කටයුතු පහසුවෙන් කරගන්න කියන එක මෙන්න මේ මොඩියුල් 3 යටතේදී මම කතා කරනවා. එතනදී ඔයාලට පුළුවන් කොහොමද සංඛ්‍යා එකතු කරන්නේ, අඩු කරන්නේ, වැඩි කරන්නේ, බෙදන්නේ, ඊට එහා ගිය සංකීර්ණ ගණිත ගැටලු කොහොමද විසඳන්නේ, සූත්‍ර කොහොමද පාවිච්චි කරන්නේ මේ Excel වල තියෙනවා සූත්‍ර තියෙනවා. එතකොට මෙන්න මේ සූත්‍ර පාවිච්චි කරලා අපි කොහොමද කාර්යාලයක තියෙන ගිණුම් විස්තරයක් හදන්නේ, ව්‍යාපාරයක තියෙන තොග ලෙජරයක් හදන්නේ, විකුණුම් ජර්නලයක් හදන්නේ, ගැනුම් ජර්නලය හදන්නේ, කෑෂ් බුක් එක හදන්නේ කොහොමද? ඔය එකක් නෑර පැටවුනේ අපි කතා කරමු මෙන්නේ මොඩියුල් 3 යටතේදී.
මම නොකළොත් එහෙම අද කිව්ව ටික මේ මතක තියාගෙන ඉඳලා කෝ සර් අද එදා කිව්ව එක කරේ නෑනේ කියලා චුට්ටක් මතක් කරන්නකෝ. අමතක වෙන්නේ නෑ. නිකමට කිව්වේ. හරි. ඊට පස්සේ creating presentations module number 4. මේ module number 4 යටතේ අපි කතා කරන්නේ පැටවුනි creating presentations යටතේ presentation ඉදිරිපත් කිරීම. දැන් බලන්න ආදරණීය දරුවනේ මම මේ කරන්නේ ඉදිරිපත් කිරීම. මගේ ආයතනයේ මගින් මේ කරන පුහුණු පාඨමාලාව ගැන මම පුංචි හැඳින්වීමක් ඉදිරිපත් කිරීමක් තමයි විස්තර කිරීමක් තමයි ඔයාලට කරන්නේ. බලන්න මම මේ ඉදිරිපත් කිරීමට පාවිච්චි කරලා තියෙන මෙවලම් මොනවද කියලා. Zoom කියන පැකේජ් එක Zoom කියන වැඩසටහන යොදාගෙන තියෙනවා. PowerPoint කියන වැඩසටහන යොදාගෙන තියෙනවා. ඒ PowerPoint කියන වැඩසටහන තුල මම හදාගත්තු ලස්සන ප්‍රසන්ටේෂන් එකක්. මේ බලන්නකො වම් පැත්තේ බොත්තම් ලිස්ට් එකක් දාලා තියෙනවා. මේ බොත්තම් ක්ලික් කරාම එක් එක් පිටු වලට මාව එක්ක යනවා. ඒ වගේම බලන්න මෙතන මාතෘකාව දාලා තියෙනවා ආයතනයේ නම ලෝගෝ එක දාලා තියෙනවා. contacts details ඊට පස්සේ බලන්නකො මම කරුණු කොහොමද ඇතුළත් කරලා තියෙන්නේ ලස්සනට වර්ණය යොදලා තියෙනවා. මෙන්න මේ විදිහට කොහොමද මම ඔය ප්‍රසන්ටේෂන් එකක් මේ වගේ ලස්සන ප්‍රසන්ටේෂන් එකක් හදන්නේ කියලා මෙන්න මේ මොඩියුල් 4 යටතේදී මම කතා කරනවා. හරි? මොඩියුල් 4 යටතේදී මම කතා කරනවා කොහොමද ප්‍රසන්ටේෂන් එකක් සකස් කරන්නේ කියලා. හෙලෝ හෙලෝ ආ ආ දැන් කොහොමද අම්මේ? මං අම්මට කිව්වා නේද රත්තරන් අම්මේ ඔය ටික වෙයි කියලා ඈ ඊට පස්සේ හිතුවක්කාර වෙන්න එපා අම්මේ හොඳේ තේරුණා නේද කොච්චර අමාරු වුණාද කියලා ඔය ටික දන්න හින්දා තමයි මගේ රත්තරන් අම්මේ මං එන්නද කියලා හිතුවේ බෙහෙත් ගන්න එපාම කිව්වනේ අම්මේ චුට්ටනුත් කතා කළා තමන්ලත් කතා කළා හැමෝම කතා කරද්දී අම්මයි හිතුවක්කාරකමනේ වැඩි වුණේ තමන් නෑ දැන් වෙච්ච දේ වුණානේ ආයි එහෙම කවදාවත් අපිට දුකක් දෙන්න එපා අම්මේ හොඳේ ආයි එහෙම කවදාවත් කරන්න එපා හොඳේ හිතුවක්කාර වෙන්න එපා දැන් ওই වෙච්ච දේ වුණා දැන් ඒක අමතක කරලා දාන්න හරි දැන් කොහොමද අම්මට ආවට වඩා සනීපද ඈ ආවට වඩා සනීපද හෙලෝ ආවට වඩා සනීපද දැන් අම්මට ආවට වඩා සනීපද ඇහුවා ඒක ටික දන්න හින්දා තමයි අම්මට කිව්වේ හරිද දැන් අම්මා කියන්නේ මම ඊයේ අම්මව රෑ හීනෙනුත් දැක්කා අම්මේ අම්මට හොඳටම හතිය ඇහිලා අක්කරට ඒ ගෙදරම ආයි අම්මා ඉන්නද්දි අම්මා ගලක් උඩ වාඩි උඩා හිටියා හීනෙනුත් දැක්කා මේ මම හරි මම හෙට උදේම එනවා අම්මේ හොඳේ මං උදේම එන්න හෙට උදේම එන්නම්කෝ හා හා එහෙනම් තියනවා බුදු සරණයි එතකොට මෙතන ක්‍රියේටිව් ප්‍රසන්ටේෂන්ස් යටතේදී කතා කරන්නේ කොහොමද ඔයාටත් මේ වගේ ලස්සන ස්ලයිඩ් එකක් PowerPoint පාවිච්චි කරලා PowerPoint වල තියෙන මෙවලම් පාවිච්චි කරලා හදාගන්නේ කියන එක. A to Z කියා දෙනවා. ඊටකොට මේ යටතේදී මම ඔය හදාපු ප්‍රසන්ටේෂන් ඔයාලට අවසානයේ PowerPoint ඉවරුණාට පස්සේ මෙන්න මේ ප්‍රසන්ටේෂන් එක මම ඔය විදිහටම එවනවා PDF කරලා. මගේ ආදරණීය පැටවු ටික අද මේ සහභාගී වෙන ආදරණීය පැටවු ටික එදාට මට ඔය විදිහට මේක හදලා එවන්න ඕනේ. මම හිතනවා ඔයාලට ඒක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරන තැනට මම ඔයාලව ගේනවා. අපි යන් ඊළඟ කොටසට. ඊළඟ එක මොඩියුල් නම්බර් 5 managing databases. දත්ත කළමනාකරණය. අහලා ඇති Microsoft Access. දැන් මේ දවස්වල ගම් වතුර ආපදා නායම් හින්දා අපේ ජනාධිපතිතුමා ඔය ගිහිල්ලා ගොඩක් තැන් වලින් ඔය කමිටු රැස්වීම් කැඳවල හැම ඔයාලා දැකලා ඇති නිවුස් වල යන කෝ දත්ත ඔයාලා දත්ත රැස් කළේ නැද්ද කෝ දත්ත මේ දත්ත කියන මාතෘකාව හොඳටම ඇදිලා තියෙනවා හරි අපි දත්ත රැස් කිරීම ඉතාමත් වැදගත් වූ කාර්යයක්
දත්ත කියලා කියන්නේ කිසියම් දෙයක් සම්බන්ධ මූලික කරුණු වලට. එතකොට මෙන්න මේ දත්ත රැස් කිරීම, දත්ත රැස් කළා කොහොමද ඒව ලස්සනට පරිගණකගත කරන්නේ? හදිසි අවස්ථාවකදී ගණ්ඩ හදිසි අවස්ථාවකදී නැවත ගැනීම ලබා ගැනීමේ අරමුණින් යුතුව කොහොමද දත්ත ගබඩා කරන්නේ, දත්ත කළමනාකරණය කරන්නේ කියන එක මෙන්න මේ මොඩියුල් නම්බර් 5 යටතේදී Microsoft Access කියන පරිගණක වැඩසටහන පාවිච්චි කරලා යොදාගෙන කරන්නේ කොහොමද කියන එක මම ඔයාලට උගන්වනවා. එතකොට කොහොමද දත්ත ඇතුළු කරන්නේ? තියෙන දත්ත වෙනස් කරන්නේ කොහොමද? අනවශ්‍ය දත්ත අයින් කරන්නේ කොහොමද? හදිස්සියේ දත්ත ලබා ගන්නේ කොහොමද? අනවශ්‍ය දත්ත අයින් කළා අලුතින් දත්ත ඇතුළු කරන්නේ කොහොමද? ඔය කියන කරුණු කාරණා සම්පූර්ණම කියා දෙනයි මොඩියුල් නම්බර් 5 යටතේදී. ඊට පස්සේ අන්තිමම මොඩියුල් එක conducting internet and email operations. මේක නම් ඔයාලා හොඳටම දන්නවා දැන්. ඇත්තටම දැන් ඉන්න අය ඉන්ටර්නෙට් ගැන 아무තෙන් උගන්වන්න දෙයක් නැහැ. නමුත් මේකේ නොදන්න වටපිටාව අපි ඉගෙන ගමු. අන්තර්ජාලයේ වපසරිය සහ කම්පියුටර් නෙට්වර්ක් ගැන මේ ටික ඉගෙන ගමු. ඒ වගේම කොහොමද ඊමේල් එකක් යවන්නේ? ඊමේල් එක ෆෝවර්ඩ් කරන්නේ කොහොමද? ඔය කියන කරුණු කාරණා ටික දන්න හෝ නොදැන දැන හෝ නොදැන අපි කතා කරමු. එතකොට මේ විදිහට තමයි දරුවනේ පාඨමාලාවේ අන්තර්ගතය සකස් වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ කියපු කරුණු කාරණා සම්බන්ධව ඔයාලට අපැහැදිලිතාවයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම පාඩම අවසානයේ ඔයාලට තවදුරටත් පැහැදිලි කිරීම කරන්න. right. අපි එහෙමනම් අද අපි පටන් ගන්න පාඩමට. හරි. ඔන්න අපේ පළවෙනි පාඩම. පරිගණකය හැඳින්වීම. Introduction to Computer. ඔන්න මම කිව්වා වගේ අපේ බෝරින් පාඩම. හැමෝම බෝරින් කියලා අතාරින පාඩම. පරිගණකය හැඳින්වීම. දැන් මම මගේ පැටවුන්ගෙන් ඇහුවොත් මොකද්ද කම්පියුටරේ කියන්නේ කියලා. ඔයාලට විවිධ උත්තර හිටි. නමුත් දැන් මේක දැක්කොත් නම් කෙලින්ම කියයි කිසියම් ස්වරූපයක දත්ත ලබාගෙන ඒව අපගේ උපදෙස් මත සකස් කර තොරතුරු ලබා දෙන උපකරණයක් කියලා කෙලින්ම කියයි කිසි ගැටලුවක් නැතුව. හරි. දැන් සමහරට මොකද්ද පැටවුනි කම්පියුටරේ කියලා ඇහුවොත් මේගොල්ලෝ කියන්නේ කම්පියුටරේ කියන්නේ විදුලියෙන් වැඩ කරන උපකරණයක්නේ. අපේ වැඩ පහසු කරන උපකරණයක්නේ. දත්ත ගබඩා කරගන්න උපකරණයක්නේ. ලියකියවිලි හදන උපකරණයක්නේ. ඉන්ටර්නෙට් යන උපකරණයක්නේ. ඔය විදිහට තමයි කියන්නේ යාගේ කරන කාර්යයන් අනුව. හැබැයි පැටවුනේ කම්පියුටරේ කියන්නේ මොකද්ද කියන එක අපි හරියටම දැනගෙන තියෙනවා. දැන් ඔයාලගෙන් ඇහුවොත් එහෙම දැන් හිතන්නකෝ අද ඔයාලා මේ කම්පියුටර් ක්ලාස් එකට ආහා පුරා කියලා නවෝ විත්තියෙන් ආවා. කවුරු හරි අහනවා ඊයේ ගියා නේද මචං උඹ අර කම්පියුටර් ක්ලාස් එකට ඔන්ලයින් ගියේ? ඔව් ගියානේ. මොකද ක්ලාස් එක හොඳයිද? අවුලක් නැහැ. එහෙනම් මොකද කම්පියුටරේ කියන්නේ කියලා පොඩ්ඩක් කියන්න. අන්න දෙන්න උත්තරේ දැනගන්න ඕනේ. කම්පියුටරයක් කියලා කියන්නේ පැටවුනේ අපෙන් දත්ත අරගෙන ඒ ගත්තු දත්ත අපේ උපදෙස් වලට අනුව ප්‍රොසෙස් කළා සකස් කරලා අපිට තොරතුරු ලබා දෙන උපකරණ. කරුණු තුනක් යටතේ මේක මතක තියාගන්න පුළුවන්. කිසියම් ස්වරූපයක දත්ත ලබාගෙන කිසියම් ස්වරූපයකේ වචනෙම තියෙන පොඩි දෙයක්. කිසියම් ස්වරූපයක. ඒ කියන්නේ හැම ස්වරූපයකම දත්ත කම්පියුටරේට දාන්න බෑ පැටවුනේ. අපේ දුක, වේදනාව, සංතාපය ඕවා කම්පියුටර් ගන්න පරිගණකගත කරන්න බෑනේ. මේ කම්පියුටරේ ගන්නේ දත්ත වර්ග තියෙනවා. සංඛ්‍යාත්මක දත්ත ඇතුළු කරන්න පුළුවන්, වචන දත්ත ඇතුළු කරන්න පුළුවන්, ශබ්ද ඇතුළු කරන්න පුළුවන්, රූප ඇතුළු කරන්න පුළුවන්. ඒ වගේම අකුරු ඇතුළු කරන්න පුළුවන්. ඒ වගේ පරිගණකයකට ඇතුළු කරන්න පුළුවන් දත්ත වර්ග තියෙනවා. එහෙමනම් ඒකයි මේ කියන්නේ කිසියම් ස්වරූපයක දත්ත data. කිසියම් ස්වරූපයක දත්ත ලබාගෙන ඒවා සකස් කරන්නේ කම්පියුටරේ විසින් තනියම නෙවෙයි. මෙයාට තාම තනියම වැඩ කරන්න බෑ. මෙයාට තාම තනියම වැඩ කරන්න බෑ. හැබැයි artificial intelligent එහෙම නැත්නම් මේ AI ටෙක්නොලොජි යට නම් තනියෙන් වැඩ කරන කම්පියුටර්ස් තියෙනවා. හරි? තනියෙන් වැඩ කරන කම්පියුටර් තියෙනවා. හරි? ඒ වුණත් ඒවට අපි උපදෙස් දීලා තියෙනවා. ඒවට අපි තමයි උපදෙස් දීලා තියෙන්නේ. හරි? එතකොට පරිගණකය කියලා කියන්නේ අපෙන් දත්ත අරන් ඒ දත්ත අපි කියන විදිහට හදලා සකස් කරලා අපිට තොරතුරු ලබා දෙන උපකරණ.
හරියට මෙන්න මෙහෙම කිව්වොත් අපි යනවා රෙදිත් අරගෙන ටේලර් ෂොප් එකට. අන්න අපි දත්ත දෙනවා අපි රෙදි මහන ටේලර් මහත්තයාට අපි මේ කියනවා මෙන්න රෙදි ටික. අන්න දත්ත දුන්න. මට ෂර්ට් එකක් මහලා දෙන්න. හැබැයි ටේලර් මහත්තයාට ඕන විදිහට මම ෂර්ට් එක මහන්න කියන්නේ නැහැ. එයා මහයි එයාගේ තාලෙට අනුව. මං කියනවා අන්න මං උපදෙස් දෙනවා මහන්න ඕනේ විදිහ. ඈ සාක්කු මෙච්චරක් ඕනේ. අත් දෙක දිගට එපා කොට කරන්න. කොලර් එක මේ ගානට තියන්න. උරිස් පල්ල මේ ගානට තියන්න. හරි? මම කියනවා අන්න උපදෙස් දෙනවා. දැන් ටේලර් මහත්තයා මගෙන් දත්ත ටික එහෙම රෙදි ටික ගත්තා. රෙදි ටික අරගෙන දැන් යා මගේ ෂර්ට් එක මහන්නේ මම දෙන උපදෙස් අනුව මට ඕනි විදිහට. තොරතුරු ලබා දෙනවා. අන්න ඊට පස්සේ මොකද කරන්නේ? මට දවස ගාරියේ නම් ඒ විදිහට මහලා තියන්නම්කෝ. මෙන්න මේ දවසට එන්නකෝ. අන්න ඒ දවසට මම ගියා. මොකෝ ටේලර් ෂාප් වල නම් ඉඳාපහම තව සතියක් දෙකක් බඩ ගන්න වෙනවා. හරි? අන්න මම එදාට ගියාට පස්සේ මට එයාගේ අවුට්පුට් එක දෙනවා. ෂර්ට් එක දෙනවා. මෙන්න ඔයා දීපු රෙදි වලින් ඔයා කියපු උපදේශ වලට අනුව මහපු ෂර්ට් එක. ඒ වගේ තමයි පැටියෝ කම්පියුටරේ. කිසියම් ස්වරූපයක දත්ත ලබාගෙන ඒව අපේ උපදෙස් මත සකස් කරලා තොරතුරු ලබා දෙන උපකරණ. පැහැදිලි? හරි. යන් ඊගාව කොටසට. මෙන්න තියෙනවා. පරිගණකයක කාර්ය සිද්ධ වෙන විදිය. හොඳට බලන් ඉන්නකෝ. පරිගණකයක මූලිකම කාර්ය වෙන්නේ දත්ත ඇතුළු කිරීම. ඔන්න අපි මෙතනින් දත්ත ඇතුළු කරනවා. මෙන්න බලන්නකෝ. ඔන්න දත්ත. මේ තියෙන්නේ ඇතුළු කරනවට අපි කියනවා ආදානය එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන ඉන්පුට් කියලා. මෙන්න දත්ත ඇතුළු කරනවා. මේ දත්ත ඇතුළු කරනවා. මේ තියෙන්නේ කම්පියුටරේ මේ මැද සකස් කිරීම, ප්‍රොසෙස් කිරීම. හැබැයි මේ ප්‍රොසෙස් කරන්නේ මෙන්න මම යටින් අපි උපදෙස් දෙනවා මේ කැඩී තලෙන් මෙන්න උපදෙස් දෙනවා. ඒ උපදෙස් වලට අනුව සකස් කරපු අවුට්පුට් එක ප්‍රතිදානය කම්පියුටරයට දත්ත ඇතුළු කරනවට කියනවා මගේ පැටවුන ඉන්පුට් කරනවා කියලා. කම්පියුටරෙන් හදාපු තොරතුරු කම්පියුටරෙන් සකස් කරපු තොරතුරු එළියට දෙනවට අපි කියන අවුට්පුට් කරනවා කියලා සිංහලෙන් කියනවා ප්‍රතිදාන. අන්න බලන්නකො. දත්ත ඇතුළු වෙනවා. උපදෙස් වලට අනුව සකස් වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ තොරතුරු අපිට එළියට ලබා දෙනවා. පරිගණකයේ මූලිකම කාර්යය දත්ත ඇතුළු කිරීම. අපි ලබා දෙන උපදෙස් මත දත්ත සකස් කරලා ඒවා තොරතුරු මෙන්න මෙයා මැද ඉන්න එක්කිනාපත් කරනවා. ඊට පස්සේ මම සකස් කරපු තොරතුරු පිටතට ලබා දෙනවා. මේ තියෙන්නේ මගේ පැටවුනේ කම්පියුටරේ ක්‍රියාවලිය. ඔන්න ඕකට තමයි කම්පියුටරේ කියන්නේ. දැන් මගේ ආදරණීය දරුවෝ කියන්න බලන්න මොකද්ද කම්පියුටරේ කියන්නේ කියලා මම හැමෝගෙම මයික් මියුට් කරලා ඇත්තේ පැටවුනේ. මොකද උවමනාවක් තිබුණා මට මෙසේජ් එකක් දාන්න මම මයික් ඔන් කරන්න. මයික් ඕෆ් කළාට කමන්නේ හැමෝම කියමු එහෙනම් මොකද්ද කම්පියුටරේ කියන්නේ? කිසියම් ස්වරූපයක දත්ත ලබාගෙන ඒවා අපගේ උපදෙස් මත සකස් කර තොරතුරු ලබා දෙන උපකරණ. බෝරින් නෑ නේද? පැහැදිලි? ඔන්න එහෙනම් අපි ගියා ඊළඟ ස්ලයිඩ් එකට. හරි. දැන් අපි බලමු මොනවද මේ දත්ත කියන්නේ කියලා. දත්ත. දැන් මගේ ආදරණීය දූල පුතාලා ඔයාලා කොහේ හරි ඔෆිස් එකක වැඩ කරනවා නම්, ව්‍යාපාරයක වැඩ කරනවා නම්, හෝ මොනියම් හෝ ආයතනයක වැඩ කරනවා නම් දත්ත රැස් කරන අවස්ථාවක් නැති. දැන් අපි ව්‍යාපාරයක නම් ගනුදෙනු සම්බන්ධ දත්ත රැස් කරන්න ඕන. කාර්යාලයක නම් කාර්යාලයේ සේවාව ලබා ගන්න එන සේවා යෝජකේ ගැන සේවය ලබා ගන්න එන පිරිස් ගැන දත්ත අපි ලබා ගන්න ඕන. දත්ත කියලා කියන්නේ පුතේ පරිගණකයට ඇතුළු කරන ක්‍රියාවලියකට ලක් නොවුණු කිසියම් දෙයක් සම්බන්ධ මූලික කරුණු. ටිකක් අවුල් වගේ නේද? නෑ අවුල් කරගන්න එපා. දත්ත කියන්නේ පුතේ ක්‍රියාවලියකට ලක් නොවුණු කරුණු. එන්නේ මතක තියාගන්න. හිතන්නකෝ බැංකුවක් කැඩුවා. හොරු කැඩුවා බැංකුවක්. ඊයේ රෑ බැංකුව කැඩුවා. කඩපු ගමන් පොලිසියෙන් ආවා. පොලිසියෙන් ආපු ගමන් සැකකාරයවත් අඩංගුවට ගන්නවද? නෑ. එහෙම කරන්න බෑ. කඩ ඉන්නකොට නම් අතට අහුනොත් පුළුවන්. කඩලා පැනලා ගිහිල්ලා. මොකද කරන්නේ පොලිසිය? ඒගොල්ලෝ කරන්නේ දත්ත රැස් කරනවා. හැබැයි ඒ දත්ත තුල නෑ හොරා ගුණපාල හොරා සිරිපාල කියලා. හරි. මේ දත්තවල සඳහන් වෙලා නැහැ. මොකද කරන්නේ දත්ත කියලා කියන්නේ
හොරා සිරිපාලව හරි සොරා ගුණපාලව හරි අල්ලන්න මූලික වෙච්ච කරුණු. ඒගොල්ලෝ කරන්නේ ඇඟිලි සලකුණු ටික බලනවා ගන්නවා. CCTV දර්ශන ටික බලනවා ගන්නවා. ඇසින් දුටු සාක්ෂි තියෙනවා නම් ඒව ගන්නවා අරගෙන යනවා. අන්න බලන්න. හොරකම සම්බන්ධ මූලික වූ කරුණු ටික ඒගොල්ලෝ රැස් කරගන්න. හැබැයි මේ හොරකම සම්බන්ධ වූ මූලික කරුණු ටිකෙන් කියන්න බෑ හොරා සිරිපාල හොරා ගුණපාල. හරි. ඒගොල්ලෝ ඒ හොරකමට අදාළව මූලික කරුණු ටික තමයි දත්ත කියලා කියන්නේ. ඒ වගේ පුතේ අපි කම්පියුටරයකට ඇතුළු කරන මූලික කරුණු වලට කියනවා. කිසියම් දෙයක් සම්බන්ධ අපි හිතමු ලිපියක් සම්බන්ධව අපි කම්පියුටරයට ඇතුළු කරන මූලික කරුණු ටික. මොකක් හරි වීඩියෝ එකක් සම්බන්ධව අපි කම්පියුටරයට ඇතුළු කරන මූලික වීඩියෝ ටික. කිසියම් දෙයක් සම්බන්ධ ක්‍රියාවලියකට ලක් නොවුණු මූලික කරුණු අපි හඳුන්වන පුතේ දත්ත කියලා. සරලව මතක තියාගන්න මෙහෙම. ක්‍රියාවලියකට ලක් වෙලා නැති කිසියම් දෙයක් සම්බන්ධ මූලික කරුණු දත්ත කියලා හඳුන්වනවා. අපි ඇතුළු කරන දත්ත වර්ග මොනවද කම්පියුටරට? සංඛ්‍යා ඇතුළු කරනවා, අකුරු ඇතුළු කරනවා, සංකේත ඇතුළු කරනවා, වීඩියෝ ඇතුළු කරනවා, ශබ්ද ඇතුළු කරනවා, පින්තූර ඇතුළු කරනවා. තව දත්ත ඇතුළු කරනවා. හරි. මූලික වශයෙන් ඔයාලා දන්න විදිහට මෙන්න මේ කියන දත්ත අපි පරිගණකයට ඇතුළු කරනවා. බලමු එහෙමනම් මේ දත්ත ඇතුළු කරාට පස්සේ මොනවද පරිගණකයෙන් ඒකට කරන්නේ මොනවද කම්පියුටරෙන් අපිට ලබා දෙන්නේ කියලා. එහෙමනම් පුතේ මෙතන කරුණු දෙකක් තියෙනවා දැන් මතක තියාගන්න. පරිගණකයේ යනු කුමක්ද? කිසියම් ස්වරූපයක දත්ත ලබාගෙන ඒවා අපගේ උපදේශ මත සකස් කර තොරතුරු ලබා දෙන උපකරණ. දෙක දත්ත යනු මොනවාද? ක්‍රියාවලියකට ලක් වෙච්චි නැති මොකක් හරි දෙයක් සම්බන්ධ මූලික කරුණු. යන්න ගාව ස්ලයිඩ් එකට. පැහැදිලි? හරි. තොරතුරු යනු මොනවාද? හොරු ටික බැංකුව කැඩුවට පස්සේ ආවා හොරු ටික ගියාට පස්සේ පොලිසියෙන් හොරකමට සම්බන්ධ වූ සිද්ධියට සම්බන්ධ වූ දත්ත ටික අරගෙන යනවා පොලිසියට. ගිහිල්ලා පොලිසියෙන් දවස් ගණන් සති ගණන් මාස ගණන් ඒවා පරීක්ෂණයට ලක් කරලා තොරතුරු බවට පත් කරගන්නවා. අන්න සැකසහිත දත්ත ඒ තොරතුරු ආධාරයෙන් සැකසහිත පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. දත්ත රැස් කරපු දවසේම බෑ සැකකාරයෝ අත්අඩංගුවට ගන්න. ඒ දත්ත ආධාරයෙන් මොකද කරන්නේ? දත්ත ටික අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ විශ්ලේෂණය කරනවා. CCTV දර්ශන රූපවාහිනී channel හරහා යවනවා. යවලා මෙහෙම ඉන්න මේ වගේ මෙහෙම කෙනෙක් මේ පුද්ගලයා දැක්කොත් අපිට දැනුම් දෙන්න කියලා අන්න බලන්න. අර දත්ත ටික විශ්ලේෂණය කරගන්නවා ඒගොල්ලෝ. ඇඟිලි සලකුණු ගෙනහිල්ලා ෆින්ගර්ප්‍රින්ට් ලංකාවේ ලියාපදිංචි අපරාධකාරීන් හා සම්බන්ධ ඇඟිලි සලකුණුද කියලා බලනවා. අර දත්ත ටික විශ්ලේෂණය කරගන්නවා, විස්තර කරගන්නවා. තොරතුරු බවට පත් කරගන්නවා සරලවම කියනවා. තොරතුරු බවට පත් කරගන්නවා. අර ගෙනිච්ච දත්ත ටික පුතේ විවිධාකාර වූ පරීක්ෂණ වලට ක්‍රියාවලියකට ලක් කරලා ඵලදායී කරගන්නවා, අර්ථවත් බවට පත් කරගන්නවා. එහෙම නැත්නම් තොරතුරු බවට පත් කරගන්නවා. දත්ත ගන්නකොට අපිට දත්ත වලින් තීරණය කරන්න බෑ මොකක්ද අවසාන ප්‍රතිඵලය කියලා. දත්ත ක්‍රියාවලියකට ලක් කරලා ඵලදායී බවට පත් කරලා තොරතුරු බවට පත් කරලා අර්ථවත් බවට පත් කරාට පස්සේ තමයි පුතේ අපිට තීරණ ගන්න පුළුවන් ඒ තොරතුරු ආධාරයෙන්. මොකද්ද මේකේ අවසානය කියලා. එහෙනම් මොනවද තොරතුරු කරන්නේ? තොරතුරු කියන්නේ පරිගණකයට ඇතුළු කරපු දත්ත ක්‍රියාවලියකට ලක් කරලා ඵලදායී හා අර්ථවත් බවට පත් වුණාට පස්සේ අපි කියනවා පුතේ තොරතුරු කියලා. දැන් බලන්නකෝ අපි සංඛ්‍යා ඇතුළු කරා කම්පියුටරේට සංඛ්‍යා දත්ත විදිහට ඇතුළු කරා. කම්පියුටරෙන් අපි ඒව එකතු කරලා අඩු කරලා වැඩි කරලා අන්න ගණිත පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන්. අපි පරිගණකයට අකුරු ඇතුළු කරනවා වචන. දාන වචන ටික ලස්සනට පෙළගස්සලා අපිට ලිපියක් විදිහට හදලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මවුස් එක කීබෝඩ් එක පාවිච්චි කරලා අපි රේඛා ඇඳලා රවුම් ඇඳලා වෘත්ත ඇඳලා රෙක්ටැන්ගල් ඇඳලා අන්න ඒ ආධාරයෙන් අපිට චිත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි පරිගණකයට ශබ්ද ඇතුළු කරනවා. ශබ්ද ඇතුළු කරලා අපිට ඒක ලස්සන ගීතයක් බවට පරිගණකයෙන් හදාගෙන එළියට ගන්න පුළුවන්. අපි වීඩියෝ ඇතුළු කරනවා කම්පියුටරේට.
වීඩියෝ ඇතුළු කරලා කම්පියුටරේ ඒවා ලස්සනට එඩිට් කරලා අනවශ්‍ය ඒවා කපලා දාලා ලස්සන කැත ඒවා ලස්සන කරලා ලස්සන ඒවා තවත් ලස්සන කරලා අන්න අපි වීඩියෝ එකක් විදිහට එළියට ගන්නවා. අපි කම්පියුටරේට ඔය පරණ වෙච්ච පින්තූර ටිකක් ඇතුළු කරනවා. ඒ කියන්නේ කම්පියුටරේ පියන ගලවලා ඇතුළු කරනවා හැම නෙමෙයි හොඳේ. ඒවට තියෙන උපකරණ. ඒ උපකරණ ආධාරයෙන් අපි කම්පියුටරේට අපි ෆොටෝ ටිකක් ඇතුළු කරනවා. අපි මොකද කරන්නේ? ෆොටෝ ලස්සනට කළු අය සුදු කළා, සුදු අය තලෙලු කරලා, කොණ්ඩේ නැති අය කොණ්ඩ දික් කරලා, කණ්ණාඩි දාන්න නැති අය කණ්ණාඩි ධම්මලා, ওই විදිහට ලස්සන කරලා අපි වෙනස්කම් කළා ලස්සන පින්තූර හදලා අපි print out විදියට ගන්නවා. හරියට ඔය වෙඩින් ඇල්බම් හදන්නේ කළු පාටයි සුදු කරලා ගන්නෙ. හරි. තොරතුරු කියන්නේ පරිගණකයකට ඇතුළු කරපු දත්ත ක්‍රියාවලියකට ලක් කළා ඵලදායී හා අර්ථවත් බවට පත් වුණාට පස්සේ තමයි පුතේ අපි තොරතුරු කියන්නේ. පැහැදිලි? හරි. ඊගාව මාතෘකාව. පරිගණක පද්ධතිය. පරිගණක පද්ධතිය. දැන් හිතන්න දැන් පොඩ්ඩක් පැටවෙන අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒකෙන්ද පොඩ්ඩක් හුස්ම ගන්න සද්දෙත් ඇහෙවි ගණන් ගන්න එපා. පරිගණක පද්ධතිය. පද්ධතියක් කියන්නේ පරිගණක කතාරින්න පද්ධතියක් කියන්නේ පුතේ. පරිගණක පද්ධතියක් කියන්නේ පරිගණක කතාරින්න පද්ධතියක් කියන්නේ අවයව රාශියක එකතුවක්. මොකක් හරි කාර්යයකට සකස් වෙච්චි මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධ වෙන්න සකස් වෙච්චි අවයව රාශියක එකතුවක්. පරිගණක පද්ධතිය කියලා කියන්නේ. දැන් හිතන්නකෝ දැන් අද මගේ සසන පද්ධතිය. සසන පද්ධතිය අවහිර වෙලා හෙම්බිරිස්සාව හැදී. සසන පද්ධතිය හුස්ම ගන්න සකස් වෙච්ච හුස්ම ගන්න නෙවෙයි. රුධිරයට ඔක්සිජන් එකතු කරන්න සකස් වෙච්ච අවයව රාශියක්. නහය තියෙනවා, ශ්වාසනාලය තියෙනවා, පෙනහළු තියෙනවා, පෙනහළු අස්සේ ගර්ත තියෙනවා. ඔය ටික එක්කහුව වෙලා තමයි සසන පද්ධතිය හැදිලා තියෙන්නේ. මොකටද සසන පද්ධතිය හැදිලා තියෙන්නේ? හුස්ම ගන්න නෙවෙයි. හුස්ම ගන්න එක කාර්ය පරිගණකේ සසන පද්ධතිය සකස් වෙලා තියෙන්නේ මොකටද? අපේ රුධිරයට ඔක්සිජන් එකතු කරන්න. ආහාර ජීර්ණ පද්ධතිය. කට තියෙනවා, දත් තියෙනවා, ගලනාලය තියෙනවා, ආමාශය තියෙනවා. ආමාශය ඊට පස්සේ කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය ඊට පස්සේ ගුද මාර්ගයේ තියෙනවා. ඒ සියල්ලම ආහාර ජීර්ණ පද්ධතියට අයිති වෙන්නේ. මොකටද? ආහාර අරගෙන ජීර්ණය කරලා ඒකේ පෝෂණ කොටස් ඇඟට එකතු කරන්න සහ බහිස්රාවී කොටස් ඊට පස්සේ එපිට කරලා දාන්න. පද්ධතියක් කියලා කියන්නේ පුතේ මොකක් හරි කාර්යයකට මොකක් හරි කාර්යයක් සඳහා සකස් වෙච්ච අවයව රාශියක එකතුවක්. ඒ වගේ පුතේ මේ පරිගණක පද්ධතිය කියලා කියන්නේ පරිගණකයෙන් වැඩක් කරගන්න එක්කහු වෙන්න ඕනි කොටස් ටික. දැන් හිතන්නකෝ. ඔයාලගේ ගෙදර මේසෙ උඩ කම්පියුටරේ තියෙනවා. ඔහේ තිබුණයි කියලා කම්පියුටරේ වැඩක් වෙනවද? රෙද්දෙන් වහලා තිබුණා කියලා වැඩක් වෙනවද? නැහැ. එතන ඉස්සරහට ගිහිල්ලා රෙද්ද අයින් කරලා කරන්ට් එකට ගහලා ඔයාලා වාඩි වෙන්න ඕන. වාඩි වෙලා කම්පියුටරේ ඔන් කරන්න ඕනි කම්පියුටරෙන් වැඩක් වෙන්න නම්. ඔයාලත් වාඩි වෙලා කම්පියුටරෙත් ඔන් කරලා කම්පියුටරෙන් වැඩක් කරන්න ඔයාලා කම්පියුටරේ මවුස් එක අතට ගන්නවා. හැබැයි ඔයාට ඕනි වැඩසටහන් මේ කම්පියුටරේ ඇතුලේ නැහැ. හිතන්නකෝ මෙහෙම. ආයි මුලට කියන්නම් පුතේ. ගෙදර කම්පියුටරේ තියෙනවා. ඔයාට කම්පියුටරෙන් ලියුමක් හදාගන්න ඕනි. දැන් ගෙදර මේසෙ උඩ කම්පියුටරේ තියෙන ඔයා හිතෙන් හිතන මට ලියුමක් හැදිලා ඉන්න එහෙම හැදෙනවද? නැහැ. ගියා කම්පියුටරේ ගාවට පිහ දැම්ම දූවිලි ටික වාඩි වුණා කම්පියුටරේ ඔන් කළා. වැඩ. දැන් ඔන්න කම්පියුටරෙත් තියෙනවා. ඔයත් ඉන්නවා කම්පියුටරේ ඔන්න එකේ තියෙන්නේ. ඔයා බලනවා මේ ලියුම හදාගන්න පාවිච්චි කරන මේ ලියුම හදාගන්න ලියුම් හදන ඇප් එකක් ලියුම් හදන ඇප්ලිකේෂන් එක සොෆ්ට්වෙයාර් එකක් මගේ කම්පියුටරේ තියෙනවද? මම බලනවා මවුස් එකෙන් all programs වලට ගිහිල්ලා මම බලනවා word තියෙනවද මගේ කම්පියුටරේ word කියන වැඩසටහන මට මේ ලියුම හදාගන්න. අනේ word නෑනේ. ඔයා කම්පියුටරේ පෙළ හොයනවා Microsoft Word තියනවද මේ ලියුම හදාගන්න කියලා නෑ. මොකද කරන්නේ? අනේ මේක හරියන්නේ නැහැ කමියුනිකේෂන් එකට කියලා හදාගන්න කියලා කම්පියුටර් ඕෆ් කරනවා රෙද්දෙන් වහනවා යනවා. දොට්ට බහලා යනවා ලියුම හදාගන්න. අන්න බලන්න. කම්පියුටරෙන් වැඩක් වෙන්න නම් පුතේ කොටස් කීපයක් එකතු වෙන්න ඕනි කියන එක ඒ කතාව ඇතුලේ තිබුණා. මේසෙ උඩ කම්පියුටරේ තියෙන්න ඕනි. කම්පියුටරේ ඔන් කරලා වැඩ කරන්න ඔයා ඉන්නත් ඕනි.
හැබැයි ඔයාට ඕනි වැඩේ කරගන්න කම්පියුටරය ඇතුලේ software තියෙන්නත් ඕනි. හිතන්නකො මෙහෙම. ඔයත් ඉන්නවා කම්පියුටරෙත් තියෙනවා. හැබැයි කම්පියුටරේ ඔයාට ඕනි වැඩේට අවශ්‍ය software එක නැත්නම් app එක නැත්නම් වැඩක් වෙනවද? වැඩක් කරගන්න බෑ. අන්න එකක් නැති වුණයින් ඒ වැඩේ නැති වුණා. කම්පියුටරෙත් තියෙනවා. කම්පියුටරය ඇතුලේ ඕනි හැම software එකක්ම තියෙනවා. හැබැයි කම්පියුටරේ ඉස්සරහට ගිහිල්ලා ඔයා වැඩ කරන්නේ නැත්නම් කම්පියුටරෙන් නිකන් වැඩ සිද්ධ වෙනවද? නෑ. ඔයා ඉන්න ඕනි. software තිබුණත් වැඩක් නෑ. කම්පියුටරේ තිබුණත් වැඩක් නෑ. ඔයා ඉන්න ඕනි. කම්පියුටරෙත් තියෙනවා. නෑ දැන් ඔයත් ඉන්නවා softwareක් තියෙනවා. කම්පියුටරයක් නැත්නම් වැඩ කරන්න පුළුවන්ද? බෑ. එහෙමනම් පුතේ පරිගණකයකින් අපි වැඩක් කරනවා නම් අපිට මුලින්ම අංග සම්පූර්ණ පරිගණකයක් තියෙන්න ඕනේ. ඒ විතරක් මදි. පරිගණකය ඇතුලේ අපිට වැඩ කරගන්න යොදා ගන්න වැඩසටහන් තියෙන්නත් ඕනේ. ඒත් එක්කම ඔය කියන කාරණා දෙකම තිබුණට මදි පරිගණකයෙන් වැඩ කරන්න අපි ඉන්නත් ඕනි. සරලවම කියනවා නම් කම්පියුටරේ මෙහෙවන්න අපි ඉන්නම ඕනේ. එහෙනම් පුතේ මේ රූප සටහන දිහා බලන්න. පරිගණකයක් ක්‍රියාත්මක වෙන්න පරිගණකයකින් වැඩක් සිද්ධ වෙන්න නම් පරිගණකයක් තුල හાર્ඩ්වෙයාර් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් කියන්නේ කම්පියුටර්. හાર્ඩ්වෙයාර් තියෙන්න ඕනේ. කම්පියුටරය ඇතුලේ වැඩසටහන් තියෙන්න ඕනේ, software තියෙන්න ඕනේ. ඒ වගේම user පරිගණකයේ මෙහෙවන live වෙයා ඉන්නත් ඕනේ, user කෙනෙක් ඉන්නත් ඕනේ. එහෙනම් පුතේ පරිගණකයකින් කාර්යයක් කරගන්න අනිවාර්යයෙන්ම ඒකරාශී විය යුතු කොටස් තුනක් තියෙනවා. ඒ තමයි hardware, software, liveware. මම මෙතන user කියලා දාලා තියෙනවා. මෙන්න මේ කොටස් තුන අපි හඳුන්වනවා පුතේ පරිගණක පද්ධතිය කියලා. ආපහු මම අර ඇඟෙන් ගත්ත උදාහරණයක් ගන්න යන්නම්කෝ. අපේ රුධිරයට ඔක්සිජන් එකතු කරන්න නම් නාහි තියෙන්න ඕනි, ශ්වාසනාලි තියෙන්න ඕනි, පෙනහළු තියෙන්න ඕනි, පෙනහළු ඇතුලේ ගර්ත තියෙන්න ඕනි. පෙනහළු ඇසේ ගර්ත නොතිබුණොත් ඒ වැඩේ වෙන්නේත් නැහැ. ගර්ත ටික තිබිලා පෙනහළු තිබෙන්නේ නැතිව වැඩකුත් නැහැ. පෙනහළු නැතුව ගර්ත හිටින්නෙත් නැහැනේ. ඊට පස්සේ නහය වැඩ කරන්නේ නැතුව තිබුණත් අපේ රුධිරයට ඔක්සිජන් එකතු වෙන්නේත් නැහැ. ඒ වගේ පුතේ කම්පියුටරේ හાર્ඩ්වෙයාර් ටික තියෙන්නත් ඕනි. කම්පියුටර් ඇතුලේ සොෆ්ට්වෙයාර් ටික තියෙන්නත් ඕනි. ඒ වගේම කම්පියුටරේ මෙහෙවන්න අපි ඉන්නත් ඕනි. ඔන්න ඒ කොටස් තුනට අපි කියනවා පුතේ පරිගණක පද්ධතිය කියලා. පැහැදිලි? මැසේජ් එකක් දාන්න. ඊළඟ කොටසට යන්න. මෙන්න දිනවා මම පැහැදිලි කරපු එක ලස්සන රූප සටහනකින් දාලා. බලමු පළවෙනි එක. පරිගණකයෙන් අපිට වැඩක් කරනවා නම් අපිට මුලින්ම අංග සම්පූර්ණ පරිගණකයක් තියෙනුනේ. මෙන්න තියෙනවා අංග සම්පූර්ණ පරිගණක. අනේ ඉතින් අපිට ඔච්චරම ලොකුවට කම්පියුටර් නෑ, printer අරම නෑනේ. ඔය මොනිටරේ තිබුණා නම් ඇති, CPU එක තිබුණා නම් ඇති, keyboard mouse තිබුණා නම් ඇති, speaker ඉතින් ඔය සින්දුව ඔය වැඩ කරනකොට පුංචියට ආතල් එකේ සින්දුවක් අහගෙන ඉන්නේ. ඒ ටික තිබුණොත් ඉතින් වඩාත් හොඳයි. මොනවා වුණත් කමන්නේ වැඩ කරන අංග සම්පූර්ණ කම්පියුටරයක් අපිට තියෙන්න ඕනේ. ඒ වගේ පරිගණකය ඇතුළේ අපිට අපේ වැඩ කරගන්න යොදා ගන්න වැඩසටහන් තියෙන්න ඕනේ. මේ තියෙන්නේ එක එක වැඩසටහන් ගොඩක්. දැන් හිතන්නකො පුතේ ඔයාලා දැන් මේ කම්පියුටර් වල ෆෝන් එකනේ කොයි වෙලේ ඔබ බයින්නේ. කෝච්චියේ වාඩිලා ගියත්, ඔෆිස් එකේ වාඩිලා හිටියත්, ඈ බස් එකේ ගියත්, කොහේ හරි වෙන තැනක වාඩිලා හිටියත් ඕක දිහානේ ඉතින් ඔබ ඉන්නවා. මොනවද? මේ තියෙන ඇප් වලින් වැඩ ගන්නවා. වැඩිපුරම WhatsApp එකෙන්, Messenger වලින්, Facebook වලින්, YouTube එකෙන් ඔය ඇප්ස් වලින් වැඩ ගන්නවා. ඒ වගේමයි පුතේ අංග සම්පූර්ණ කම්පියුටරේ තියනා වගේම මගේ කම්පියුටරේ ඇතුලේ මගේ වැඩ කරගන්න උවමනා කරන ඇප්ස් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇප්ලිකේෂන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සරලවම කියනවා software තියෙන්න ඕනේ. අංග සම්පූර්ණ කම්පියුටරයකුත් තිබිලා ඒක ඇතුලේ software තිබුණා වැඩක් නැහැ. කවුරුවත් ඔය කම්පියුටරේ ඉස්සරහා මෙන්න මේ නංගි වගේ වාඩි වෙලා වැඩ කරන්නේ නැත්නම්. හાર્ඩ්වෙයාර් software තිබුණාටම වැඩක් නැහැ. පරිගණකයේ මෙහෙවන්න අපි ඉන්න ඕනේ. අපි කම්පියුටරේ ඉස්සරහා වාඩි වෙලා අපේ වැඩ කරගන්න අපිට උවමනා විදිහට අපි කම්පියුටරේට උපදෙස් දීදී මෙහෙවන්න ඕනේ. පැහැදිලි? යමීගාවෙන්. ඔන්න තියෙනවා පරිගණක පද්ධතිය. ඔන්න පුතේ මං අර කියපු ටික ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් පරිගණකයකින් කාර්යයක් කරගන්න නම් අපිට ප්‍රධාන කොටස් තුනක් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනි කියලා මම ආදරණීය දූල පුතාලා දැන් දන්නවා. ඒවා තමයි දෘඩාංග, හાર્ඩ්වෙයාර්, මෘදුකාංග, software, ජීවාංග,
ලයිව් යා. ඔය තුන තියෙන්න ඕනි පුතේ. දෘඩාංගයි මෘදුකාංගයි තිබිලා වැඩක් නැහැ ජීවාංග නැත්නම්. මෘදුකාංගයි ජීවාංගයි තිබිලා වැඩක් නැහැ දෘඩාංග නැත්නම්. දෘඩාංගයි ජීවාංගයි තිබිලා වැඩක් නැහැ මෘදුකාංග නැත්තම්. ඔය තුන් දෙනාම ඉන්න ඕනි. පැහැදිලි නේද පැටවුනේ? හරි. මං හිතනවා පැහැදිලි ඇති කියලා. මොකද තාම මැසේජ් එකක් ආවේ නැහැ. හරි. සතුටුයි. යන් ඊගාවෙකට. හරි. මෙන්න තියෙනවා පුතේ හાર્ඩ්වෙයා එහෙම නැත්නම් දෘඩාංග, සොෆ්ට්වෙයා එහෙම නැත්නම් මෘදුකාංග, ලයිව්වෙයා ජීවාංග මොනවද කියන එක ඔයාලට තවත් තහවුරු කරලා පැහැදිලි කරනවා. අනේ ආදරණීය පැටවුනේ ගැටලුවක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාන්න. මේ කියා දෙන දේ අපැහැදිලි නම් බෝරින් වගේ නම් මැසේජ් එකක් දාන්න. හරි? ඒකින්ද හොඳට අහන් ඉන්න. ගැටලුවක් තියෙනවා නම් අනේ පුතේ මැසේජ් එකක් දාන්න. ඒක මට ලොකු හයියක්. හරි? දෘඩාංග. බලන්න මේ වම් පැත්තේ පළවෙනි තීරය දෘඩාංග. දෘඩාංග කියන්නේ පුතේ හાર્ඩ්වෙයා කියලා අපි කියන්නේ දැන් මේ පරිගණක පද්ධතියේ කොටස් තුන නෙමේ. පරිගණක පද්ධතිය කියන්නේ මෙන්න මේ හાર્ඩ්වෙයා, සොෆ්ට්වෙයා, ලයිව්වෙයා කියන තුනේ එකතුවනේ. මේ තුන් දෙනා අනිවාර්යෙන්ම ඉන්න ඕනි කිව්වනේ කම්පියුටරෙන් වැඩක් කරගන්න. මම පුතාලා දැන් ඒක දන්නවනේ. එහෙමනම් දෘඩාංග කියලා කියන්නේ පුතේ පරිගණකයකට සම්බන්ධ කරලා තියෙන උපකරණ. ඔය කම්පියුටරේ හයි කරලා තියෙන උපකරණ කීබෝඩ් එක, මවුස් එක හයි කරලා තියෙන්නේ, මොනිටර් එක හයි කරලා තියෙන්නේ, ස්පීකර් එක හයි කරලා තියෙන්නේ, ප්‍රින්ටර් එක හයි කරලා තියෙන්නේ, කැමරාව හයි කරලා තියෙන්නේ, මයික්‍රොෆෝන් එක හයි කරලා තියෙන්නේ, ස්කැනර් එක හයි කරලා තියෙන්නේ. ඔන්න ඔය කම්පියුටරයකට හයි කරලා තියෙන උපකරණ අපි කියනවා පුතේ දෘඩාංග එහෙම නැත්නම් හાર્ඩ්වෙයා කියලා. දැන් බය නැතුව කියන්න ඔයාලට ඔය පේන්න තියෙන කම්පියුටර් උපකරණ කම්පියුටරයට හයි කරලා තියෙන හැම උපකරණයක්ම අපි කියනවා පුතේ හાર્ඩ්වෙයා කියලා. මේ තියෙන්නේ කීබෝඩ් එක, මවුස් එක, මොඩම් එක මොඩම් නම් දැන් නෑ පුතේ දැන් තියෙන රවුටර්නේ. හાર્ඩ් ඩිස්ක් එක ඒක නම් ඇතුලේ හයි කරලා තියෙන්නේ. කම්පැක්ට් ඩිස්ක් CD printer එක සරලව මතක තියාගන්න. පරිගණකයකට හයි කරලා තියෙන උපකරණ අපි කියනවා හાર્ඩ්වෙයා කියලා. මෘදුකාංග සොෆ්ට්වෙයා. දැන්ටමත් මම පුතාලා දන්නවා. මෘදුකාංග කියන්නේ මොනවද? පරිගණක වැඩසටහන. පරිගණකයක් ඇතුලේ තියෙන පරිගණකයකට දාලා තියෙන පරිගණකයකට ඉන්ස්ටෝල් කරලා තියෙන පරිගණකයක් දැන් හිතන්නකෝ ඔයාලා පුතේ දැන් Play Store එකට ගිහලා ෆෝන් එකට ඔයාලා මෘදුකාංග දාගන්නවනේ. දැන් ඔයාලගේ ෆෝන් එකේ WhatsApp නැත්නම් මොකද කරන්නේ? Play Store එකට ගියා WhatsApp ඉන්ස්ටෝල් කරගත්තා. Facebook නැත්නම් Play Store එකට ගියා Play Store එකට ගිහින් Facebook ඉන්ස්ටෝල් කරගත්තා. ඇයි ඒ ඉන්ස්ටෝල් කරගන්නේ? ඔයාලට ඕනි. මේ වැඩේ කරගන්න ඔයාලට ඒ ඇප් එක ඕනි. ඒ වගේ පුතේ ඔයාගේ කම්පියුටරේ ඔයාට ඕනි වැඩ ටික කරගන්න. ඔයාගේ කම්පියුටරේ ඔයාට ඕනි වැඩ ටික කරගන්න. ඔය කම්පියුටරේ ඇතුලේ තියෙන මෘදුකාංග ටික අපි හඳුන්වනවා සොෆ්ට්වෙයා කියලා. පරිගණකයක ඇති පරිගණක වැඩසටහන් මෘදුකාංග නම් සොෆ්ට්වෙයා කියලා හදනවා. එතකොට බලන්නකො ලියුම් හදන්න අපි පාවිච්චි කරන open office ඊට පස්සේ word ඊට පස්සේ google document ඊට පස්සේ open office ඒ වගේම notepad පාවිච්චි කරනවා චිත්‍ර අඳින්න paint පාවිච්චි කරනවා කාටුන් හදන්න අපි පරිගණක වැඩසටහන් පාවිච්චි කරනවා moho වගේ ගණන් හදන්න අපි excel වගේ වැඩසටහන් පාවිච්චි කරන්න ඕන ත්‍රිමාන චිත්‍රපටි හදන්න අපිට 3D max වගේ වැඩසටහන් ඕනි message යන WhatsApp ඕනි අන්තර්ජාලයට යන්න අපිට google chrome ඕනි Microsoft Edge ඊට පස්සේ Safari, Opera, Mozilla Firefox වගේ වෙබ් බ්‍රවුසර්ස් ඕනි. මේ තියෙන software එක එක වැඩවලට පාවිච්චි කර. එහෙනම් මතක තියාගන්න මගේ පුතේ පරිගණකයක් තුල තියෙන පරිගණක වැඩසටහන් අපි මෘදුකාංග කියලා හඳුන්වනවා. ලයිව්වෙයා ජීවාංග. පරිගණක මෙහෙවන අපි මේ පරිගණකයත් එක්ක වැඩ කරන අපි තමයි ඔය නම්බුනාමින් හඳුන්වන්නේ ලයිව්වෙයා කියලා. මේ ඉන්නේ කට්ටියක් මේ කම්පියුටර් ඉස්සරහා වැඩ කරනවා ලයිව්වෙයා. හරි. අපි යන් ඉඳලා කොටසට. හරි. දෘඩාංග හાર્ඩ්වෙයා. දැන් අපි කතා කළා පුතේ පරිගණකයකට සම්බන්ධ කරලා තියෙන උපකරණ වලට තමයි මේ දෘඩාංග කියලා කියන්නේ. පරිගණකයකට හයි කරලා තියෙන උපකරණ වලට තමයි මගේ පුතේ අපි මේ දෘඩාංග කියලා කියන්නේ. පරිගණකයකට හයි කරලා තියෙන උපකරණ. කීබෝඩ් එක, මවුස් එක, ස්කැනර් එක, printer එක, mic එක, කැමරා එක, ස්පීකර් එක,
පරිගණකයට හයි කරලා තියෙන උපකරණ වලට තමයි අපි හાર્ඩ්වෙයාර් එහෙම නැත්නම් දෘඩාංග කියලා කියන්නේ. හැබැයි පුතේ මේ කම්පියුටරයට හයි කරලා තියෙන මේගොල්ලෝ හැමෝටම හાર્ඩ්වෙයාර් කියලා කිව්වට දෘඩාංග කියලා කිව්වට මම අය පුතාලෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔය කම්පියුටරයකට හයි කරලා තියෙන හැම උපකරණයකින්ම කරන්නේ එකම වැඩේද? අපි ඔය කම්පියුටරයකට හයි කරලා තියෙන ඔය කීබෝඩ් එක, මවුස් එක, ස්පීකර් එක, මොනිටර් එක, CPU එක, printer එක, ස්කැනර් එක, මයික් එක, කැමරාව ඔය හැම එකෙන්ම කරන්නේ එකම වැඩේද? කැමරාවෙන් කරන වැඩේද මයික් එකෙන් කරන්නේ? මයික් එකෙන් කරන වැඩේද කීබෝඩ් එකෙන් කරන්නේ? කීබෝඩ් එකෙන් කරන වැඩේද මොනිටර් එකෙන් කරන්නේ? මොනිටර් එකෙන් කරන වැඩේද ස්පීකරෙන් කරන්නේ? නෑ පුතේ. හැබැයි පොදුවේ හැමෝටම කියනවා ඒගොල්ලෝ කම්පියුටරයට හයි කරලා තියෙන ඉඳ ඒගොල්ලන්ට දෘඩාංග එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් කියලා. හැබැයි ඒගොල්ලෝ කම්පියුටරයකට හයි කරාට පස්සේ ඒගොල්ලෝ කරන්නේ එකිනෙකාට වෙන වෙනස් රාජකාරී. සමාජයෙන් සරල උදාහරණයක් මෙහෙම ගත්තොත් මයි පුතේ, ඔයා ඔෆිස් එකක වැඩට යනවා නම්, ඔයා AG ඔෆිස් එකේ වැඩ කරනවා නම්, ඉස්කෝලේ වැඩ කරනවා නම්, ඔයා වෙනත් මොකක් හරි ප්‍රයිවට් ආයතනයක වැඩ කරනවා නම්, උදේ පාන්දරට ඔය රාජකාරි සඳහා ඒ කාර්යාලයට යන හැමෝම අපි හිතමුකෝ AG ඔෆිස් එකක් කියලා. අපි හිතමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තියෙනවා. උදේට ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි සඳහා යන හැමෝම අපි හඳුන්වනවා එම කාර්යාලයේ කවුරු කියලාද? සේවකයෝ කියලා. ඒ AG ඔෆිස් එකේ මහත්තයෙක්නේ. ඒ නෝනා AG ඔෆිස් එකේ නෝනා කෙනෙක්. හරි. දේට AG ඔෆිස් එකේ වැඩට යන රාජකාරි සඳහා යන හැමෝම හඳුන්වනවා එම කාර්යාලේ සේවකයෝ කියලා. හැබැයි මගේ පුතේ ඒගොල්ලෝ හැමෝම ඒකේ sorry. ඒකේ සේවකයෝ වුණාට ඒගොල්ලෝ හැමෝම ඒ ඔෆිස් එකේ සේවකයෝ වුණාට ඒගොල්ලෝ හැමෝම කරන්නේ ඇතුළට ගිහිල්ලා අස්සම් කරලා එක වැඩක්ද කරන්නේ? නෑ පුතේ. පොදුවේ හඳුන්වනවා අර පරිගණකයට සම්බන්ධ උපකරණ හાર્ඩ්වෙයාර් කියන වගේ පොදුවේ හඳුන්වනවා උදේට ඒ රාජකාරි සඳහා ඒ කාර්යාලයට යන අයට අපි හඳුන්වන ඒ කාර්යාලේ සේවකයෝ කියලා. හැබැයි ඒගොල්ලෝ අස්සම් කරලා ඇතුළට ගියාට පස්සේ ඒගොල්ලෝ බෙදෙනවා කොටස් වලට ඒගොල්ලන්ගේ රාජකාරිය අනුව. පිරිසක් ඉන්නවා ආරක්ෂක අංශ. පිරිසක් ඉන්නවා පිළිගැනීමේ නිලධාරීන්. පිරිසක් ඉන්නවා තොරතුරු අංශේ. පිරිසක් ඉන්නවා කැෂියර්ලා. පිරිසක් ඉන්නවා ලිපිකරුවෝ. පිරිසක් ඉන්නවා ගිණුම් ලිපිකරුවෝ. පිරිසක් ඉන්නවා සංවර්ධන නිලධාරීන්. පිරිසක් ඉන්නවා ග්‍රාම නිලධාරීන්. පිරිසක් ඉන්නවා ගොවි නිලධාරීන්. පිරිසක් ඉන්නවා සහකාර ප්‍රාදේශීය ලේකම්. පිරිසක් ඉන්නවා සැලසුම් අංශේ. පිරිසක් ඉන්නවා තාක්ෂණික නිලධාරීන්. පිරිසක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම්. බලන්න පුතේ. පොදුවේ හැමෝම සේවකයෝ වුණාට බලන්නකො වෙච්ච දේ ඇතුළට ගියාට පස්සේ ඒගොල්ලෝ බෙදුණානේ. බෙදුනේ ඇයි? කරන රාජකාරිය අනුව. ඒ වගේ මගේ පුතේ කම්පියුටරයටත් සම්බන්ධ කරලා තියෙන සේරම උපකරණ අපි හඳුන්වනවා හાર્ඩ්වෙයාර් කියලා. හැබැයි ඒගොල්ලෝ කරන රාජකාරිය අනුව බෙදෙනවා කොටස් 6කට. කොටස් 6කට බෙදෙනවා. ඇයි බෙදෙන්නේ? කරන රාජකාරිය අනුව. කවුරු හරි ඇහුවොත් එහෙම කියන්නේ ඇයි මේ කොටස් 6කට බෙදලා තියෙන්නේ මේක? කොටස් 6කට බෙදලා තියෙන්නේ ඒගොල්ලෝ කරන වැඩ රාජකාරිය අනුව. මොනවද ඒ කොටස් 6? input devices ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග output devices, මධ්‍යම සැකසුම් මේකකයේ central processing unit, ප්‍රධාන මතකයේ main memory, ආචයන උපක්‍රම storage devices, sannivedana උපක්‍රම communication devices. අන්න බලන්න පුතේ. ඇයි මේ හાર્ඩ්වෙයාර් ටික ගොඩවල් 6කට බෙදුනේ? කරන රාජකාරියන්. මතක තියාගන්න පැටවුනේ. දැන් ඔයාලට හිතෙන නැති අනේ මොකටද අපිට මේවා කියලා. එහෙම නේ පැටවුනේ. මේවා දැනගත යුතු කරුණු. මේවා දැනගත යුතු කරුණු. අත්තිවාරම ශක්තිමත් නොදා බිත්ති බැදලා තේරුම්න්නේ. ඒකයි මේ Word Excel PowerPoint Access ගන්නන්න කලින් ඔය වෙන ඔන්ලයින් ක්ලාසස් වල වගේ නැතුව මේ ටිකක් කියා දෙන්නේ බෝරින් කරේ. හරි. එතකොට පුතේ මොනවද මේ ආදාන උපාංග ඉන්පුට් ඩිවයිස් වලින් කරන්නේ? පරිගණකයට දත්ත ඇතුළු කරන්නේ මේගොල්ලෝ. අන්න. දැන් මෙන්න මේගොල්ලන්ගේ රාජකාරිය තමයි මේගොල්ලෝ කම්පියුටරට හයි කළාට පස්සේ බෙදුණා.
ભેදයකින් බෙදුණා. පළවෙනි ભેදේ තමයි ආදාන උපාංග. පළවෙනි බෙදිච්ච කට්ටිය තමයි ආදාන උපාංග input devices. මොකක්ද ඒගොල්ලන්ට පැවරිලා තියෙන රාජකාරිය? පරිගණකයට දත්ත ඇතුළු කරන එක. වෙන කිසි දෙයක් කරන්න එපා. ඔයාලා කරන්නේ දත්ත ඇතුළු කරන එක විතරමයි. දෙවනි කට්ටිය ප්‍රතිදාන උපාංග output devices. ඒගොල්ලන්ට පැවරිලා තියෙන රාජකාරිය මොකද්ද? පරිගණකයෙන් තොරතුරු අපිට ලබා දෙන එක. ඔයාලා වෙන මොකුත් කරන්න එපා. දත්ත ඇතුළු කරන්නවත් දත්ත හදන්න කරන්න යන්න එපා. ඒවට ඇඟිලි ගහන්න යන්නත් එපා. ඔයාලට තියෙන්නේ හදපු දත්ත එළියට දෙන එක. සකස් කරපු දත්ත තොරතුරු අපිට එළියට දෙන එක. මධ්‍යම සැකසුම් මේකකේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් අපි දෙන දත්ත තොරතුරු බවට පත් කරන්නේ මෙයා. අන්න අපි අර කිව්වේ අපෙන් දත්ත අරගෙන ඒවා අපේ උපදෙස් මත සකස් කරනවා කියලා. අන්නේ සකස් කරන මෑන් තමයි මේ ඉන්නේ මධ්‍යම සැකසුම් මේකකේ. අපි දෙන දත්ත තොරතුරු බවට සකස් කරන්නේ අපේ උපදෙස් වලට අනුව මෙන්න මෙයා. මෙයා වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. මෙයාට තියෙන්නේ ආවොත් බාර අරගෙන රාජකාරිය සකස් කරලා දෙනවා. දත්ත ඇතුළට දුන්නොත් ඒව තොරතුරු බවට පත් කරලා දෙනවා. ගැම්මෙන් ඉන්නවා. දත්ත දුන්නොත් තොරතුරු බවට පත් කරලා දෙනවා. වෙන වැඩක් නෑ. ආය අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න යන්නෙත් නෑ. ප්‍රධාන මතකයේ මේන් මෙමරි. අපි පරිගණකේ කරන වැඩ తాවකාලිකව මතක තියාගෙන ඉන්නේ මෙයා. දැන් හිතන්නකො පුතේ මෙහෙම. අපිට කවුරු හරි වැඩක් පවරනවා. අපි මොකද කරන්නේ? ඒක මතක තියාගන්නව නේද? ඔව් නැත්නම් ඕක රාජකාරිය කෙනෙකුට ඔහේ වෙන මනස්ගත කල්පනා කරගෙන ඉඳලා ඔන්න යන රාජකාරියට. ගිහිල්ලා කිව්වට ආයක් මොකද්ද කිව්වේ? මොකද්ද මට කරන්න කිව්වේ? මෙලෝදියක් මතක නැහැනේ මං ඒලයි ෆෝන් එක ඔබ ඔබානේ හිටියේ. අන්නයි. ප්‍රධාන මතකයේ පරිගණකේ. අපි කරන වැඩ తాවකාලිකව ගබඩා කරලා තියාගන්නේ මෙයා. අපි දෙන දත්ත తాවකාලිකව තොරතුරු බවට පත් කරන කම්ම ගබඩා කරලා තියාගන්නේ මෙයා. මෙයාගේ රාජකාරිය තමයි පරිගණකයට ඇතුළු කරන දත්ත සහ උපදෙස් తాවකාලිකව ගබඩා කරලා තියාගන්න එක. ගබඩා කරගෙන අදාළ ස්ථානවලට සප්ලයි කරන එක. හරි. හරියට අර අපිට වැඩක් පැවරුවාම අපි මොකද කරන්නේ? ඒක මතකේ ගබඩා කරගෙන යනවා වැඩේ ඉවරනකම්. ඊට පස්සේ වැඩේ ඉවර නම් අපි ඒක අමතක කරලා දාන්න නෑ ජීවිතේ මරණ මංචකේ එනකන් අපේ රාජකාරිය මතක තියාගෙන ඉන්නවද? නෑ. තේරුමක් නෑනේ. අදාළ කාර්ය සිද්ධ වුණාට පස්සේ ප්‍රතිඵලය දුන්නාට පස්සේ අපි ඒක අමතක කරලා දානවා. ආචයන උපක්‍රම ස්ටොරේජ් ඩිවයිසස් මේකට තව සිංහලෙන් වචනයක් කියනවා පුතේ ගබඩා උපකරණ. දත්ත ගබඩා කරලා තියාගන්නේ මේවල. ඔයාලා ලියුමක් ටයිප් කරා. ලියුම ආයි දවසක ඕඩි. මොකද කරන්නේ ලියුම සේව් කරලා තියෙනවා. අන්න සේව් කරලා තියෙනවා ස්ථිරවම ආයි දවසක ගන්න. ඔයාලා ගණන් ටිකක් හදනවා. අද ඔෆිස් එකේ පේ ෂීට් ටික හදනවා. අද හදාගන්න පුළුවන් උනේ සේවකයන් 7-8 දෙනෙක්ගේ පමණයි. මොකද කරන්නේ අද සේව් කරලා තියෙනවා. අන්න ගබඩා කරලා තියෙනවා. කොහේද මේවා ගබඩා වෙන්නේ? මෙන්න මේකේ ස්ටෝරේජ් ඩිවයිසස් වල. ආචයන උපක්‍රමයෙන් නම් ගබඩා උපකරණ වල. එහෙනම් පුතේ අපේ දත්ත ස්ථිරව ගබඩා කරලා තබා ගන්න රාජකාරිය තමයි මෙන්න මේගොල්ලන්ට පැවරිලා තියෙන්නේ. මේගොල්ලන්ට පැවරිලා තියෙන්නේ දත්ත ඇතුළු කරගන්න එක. මෙයාට පැවරිලා තියෙන්නේ හදපු තොරතුරු එළියට දෙන එක. මෙයාට පැවරිලා තියෙන්නේ දත්ත උපදේශාවට පස්සේ ඒවා සකස් කරලා දෙන එක. මෙයාට පැවරිලා තියෙන්නේ අපි දත්ත තොරතුරු දත්ත උපදේශ ඇතුළු කරාම මේවා తాවකාලිකව ගබඩා කරලා අදාළ තැන් වලට සප්ලයි කරන එක. මෙයාට තියෙන පැවරිලා තියෙන රාජකාරිය තමයි අපේ දත්ත ස්ථිරව ආයි දවසක ගන්න පුළුවන් වෙන විදිහට සුරක්ෂිතව ගබඩා කරලා තියාගන්න එක. මෙයා තමයි සේප්පුව දාලා තියාගෙන සේප්පුවේ මෙයාගේ ආයි දවසක ගන්න. අන්තිම එක්කෙනා sannivedana උපක්‍රම communication devices. අපගේ දත්ත එහා මෙහා හුවමාරු කරන්නේ මේ උපකරණ මගින් පුතේ. හිතන්නකෝ හැදුවා ලියුමක්. මේක ඇමරිකාවට යවන්න ඕනි. මොකද කරන්නේ? අන්න WhatsApp කියන sannivedana උපක්‍රමය හරහා අන්න යවනවා. එතකොට මේ WhatsApp වලින් යවන්න නම් මොකද කරන්න ඕනි? අපිට අන්තර්ජාල සම්බන්ධතාවයේ තියෙනුනේ ඒ සඳහා රවුටර් එකක් තියෙන්න ඕනි. එහෙම නැත්නම් කමියුනිකේෂන් ඉක්විප්මන්ට් එකක් තියෙන්න ඕනි. අන්න බලන්න. එතකොට මොකද කරන්නේ? අපි අන්තර්ජාලය හරහා ඒක යවනවා අදාළ තැනට. ඒ වගේම මට ඕනි මගේ කම්පියුටරේ හදපු එකක් උඩ තට්ටුවේ ඉන්න මගේ මැනේජර්ට යවන්න. මගේ කම්පියුටරේ හදපු පේ ෂීට් එක මට යවන්න ඕන උඩම තට්ටුවට තට්ටු 10 උඩ ඉන්නේ මැනේජර්ට යවන්න. මම මොකද කරන්නේ? පෙන් එකකට අරගෙන තට්ටු 10 නැගගෙන යනවා. ඒ ගොන්කම කරන්නේ නැහැ. මම මොකද කරන්නේ? මෙතන ඉඳන් මෙයාට මොකද කරන්නේ? මගේ රවුටරේ කම්පියුටරේට සම්බන්ධ කරලා තියෙන්නේ. මම මොකද කරන්නේ? මෙතන ඉඳන් ටින් ගාලා යාට WhatsApp වලින් හරි ඊමේල් වලින් හරි මේක යවනවා. අන්න
දත්ත හා තොරතුරු එහා මෙහා කරන්න පාවිච්චි කරන උපකරණ තමයි පුතේ කමියුනිකේෂන් ඩිවයිසස් කියලා කියන්නේ. බලන්න මගේ පුතේ හොඳට මේගොල්ලන්ට පැවරලා තියෙන රාජකාරිය මම අන්තිමට මේ කොටස ආපහු කියන්න. පරිගණකයකට හයි කරලා තියෙන සම්බන්ධ කරලා තියෙන උපකරණ අපි පොදුවේ කියනවා පුතේ හાર્ඩ්වෙයාර් කියලා. දෘඩාංග කියලා. හැබැයි මේගොල්ලෝ පරිගණකයට හයි කළාට පස්සේ කරන්නේ එකම රාජකාරියක් නෙමෙයි. විවිධ රාජකාරී. ඒ කරන රාජකාරිය අනුව මේගොල්ලන්ට තනතුරු දීලා තියෙනවා. එක තනතුරක් තමයි ආදානුපාංග. රාජකාරියේ පරිගණකයට දත්ත ඇතුළු කරන එක. දෙවනි තනතුර ප්‍රතිදානුපාංග. රාජකාරිය කම්පියුටරේ හදපු තොරතුරු සකස් කරපු තොරතුරු අපිට දෙන එක. තුන්වෙනි තනතුර මධ්‍යම සැකසුම් මේකකය. රාජකාරිය අපි දෙන දත්ත අපේ උපදෙස් වලට අනුව සකස් කරන එක. තනතුර ඊළඟ තනතුර ප්‍රධාන මතකය. ඒ තනතුරට අදාළ රාජකාරිය අපි දෙන දත්ත උපදෙස් తాවකාලිකව ගබඩා කරලා අදාළ තැන්වල යවන එක. ඊළඟ තනතුර ආචයන උපක්‍රම. ඒ තනතුරේ වගකීම සහ රාජකාරිය පවරලා තියෙන රාජකාරිය අපේ දත්ත ස්ථිරව ගබඩා කරලා තියාගන්න එක. වෙන කිසිම දෙයක් කරන්න එපා. ඕනෙත් නැහැ. ඊළඟ තනතුර sannivedana උපක්‍රම. ඒ තනතුරට පවරලා තියෙන රාජකාරිය අපේ දත්ත එහා මෙහා කරන එක. හුවමාරු කරන එක. පැහැදිලි? මෙන්න තියෙනවා පුතේ. input devices. ආදානුපාංග. input devices ආදානුපාංග. මොකද්ද කරනවා මේකෙන්? පරිගණකයට දත්ත ඇතුළු කරන එක. මෙන්න තියෙනවා පරිගණකයට දත්ත ඇතුළු කරන උපකරණ කීපයක් රූප සටහනුත් එක්ක. කීබෝඩ් එක, යතුරු පුවරුව, මූස් එකේ මවුස්, මයික්‍රොෆෝන් එක, වෙබ් කැමරාව, තීරු සංකේත කියුම බාකෝඩ් රීඩර් එක මේක නම් දැකලා ඇති ඔයාලා. ඔය ෆුඩ් සිටි එහෙම කැෂියර් එක ගාව නංගි ගාව මේක තියෙනවා. හරි. නංගි මොකද කරන්නේ? අපේ බාකෝඩ් තියෙන ආහාර ද්‍රව්‍ය එහෙම ගත්තොත් බාකෝඩ් එකට මේක අල්ලපු ගාම ටික් ගාලා සද්දයක් ඇහිලා මිල ගණන් වැටෙනවා ස්ක්‍රීන් එකේ. තීරු සංකේත කියුම බාකෝඩ් රීඩර්. හරි. ස්කැනර් එක මං කිව්වා අර පරණ පින්තූර එහෙම අපිට කම්පියුටරේට දාගන්න පුළුවන් කියලා. එතකොට මං කියවනේ පියන ගල්වල කම්පියුටරේ පියන ගල්වල එහෙම ඇතුළට දාන්න එපා කියලා. මේ තියෙන ස්කැනර් එක. අපිවත් ස්කෑන් කරන්න ස්පිරිතාලට ගියාම හදිසියෙ ඇඟ ඇතුළේ ලෙඩ තියෙනවද කියලා බලන්න. ස්කෑන් පරීක්ෂා කරන්න. මේ වගේ තමයි මේකත්. පියන ඇරියා ෆොටෝ එක ඇතුළට දැම්මා පියන වැහුවා. ස්කෑන් කළා. ස්කෑන් කරාට පස්සේ මෙයාගේ වෑර් එක දිගේ මේක කම්පියුටරේ ඇතුළට යනවා. ඒ කියන්නේ පින්තූරයක් නෑ රෝල් වෙලා. පින්තූරයට අදාළ සිග්නල් එක කම්පියුටරේට යනවා. එතකොට අපිට කම්පියුටරේ පින්තූරේ පේනවා. මේ තියෙන පුතේ input devices. යන්කෝ බලන්න output devices. මෙන්න තියෙන output devices. ප්‍රතිදාන උපාංග. මොකද්ද මෙයාට පවරලා තියෙන රාජකාරිය? පරිගණකයෙන් අපිට හදාපු තොරතුරු ලබා දෙන්නේ. මේ තියෙන්නේ පරිගණකේ ප්‍රධානම output device එක ප්‍රතිදාන උපාංගයේ මොනිටර් එක. මෙන්න මෙයා නැත්නම් දැන් ගොඩාක් දෙනෙක් කම්පියුටර් කියන්නේ මේකට මේක මොකද්ද? කම්පියුටර් කියන කම්පියුටර් නේ මේකට මොනිටර් එක කියනවා. කම්පියුටර් එක පැත්තකින් P වගේ තියෙන්නේ. CPU එක. එතකොට පරිගණකයේ මොනිටර් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනිමයි පුතේ. නැත්නම් අපිට කරන කියන කිසි දෙයක් පේනවද? නෑ. අපි කරන දේවල් හැමදේම පෙන්වු කරන්නේ මොනිටර් එකේ. printer එක මුද්‍රකය අපි හදන දේවල් print out ගන්න. නිකන් ඉන්න ගමන් සින්දුවක් අහන්න ස්පීකර්ස්. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. කලින් නම් අහලා නැහැ. ප්‍රොජෙක්ටර් කිව්වනම් ඕනි කෙනෙක් දන්නවා. ප්‍රොජෙක්ටර් එක දැකලා තියෙනවා. ඔය සම්මන්ත්‍රණ කරන අවස්ථාවලදී මොනවා හරි හැඳින්වීම් පැහැදිලි කිරීම කරන අවස්ථාවකදී ප්‍රොජෙක්ටර් එක පරිගණක තිරයෙන් පෙන්වන්න බැරි දේ ලොකු ස්ක්‍රීන් වලට ගහලා පෙන්නනවා මෙන්න මේ ප්‍රොජෙක්ටර් එකෙන්. ඔය ක්‍රිකට් මැච් කාලේ ක්‍රිකට් මැච් බලන්නේ හන්දි වල එහෙම. ප්ලොටර්. දැන් printer එකකින් පුතේ අපිට සාමාන්‍යයෙන් A4 A3 වගේ ප්‍රමාණි print out එකක් තමයි ගන්න පුළුවන්. නමුත් ඔයාලා දැකලා තියෙනවා ඔය හැම තැනකම digital banner cut out තියෙනවා මුද්‍රණය කරලා. අන්නේ විශාල ප්‍රමාණයේ print out ගන්න මෙන්න මේ තියෙන plotters වලින් පාරයින් වලින් ඉතින් cut out ගහලා තියෙන සංගීත සම්දර්ශනයි ඉඩම් වෙන්දේසි වලයි ඔය කඩවල වල බෝඩරම මහා ලොකුට ගහලා තියෙන මුද්‍රණ. අන්නේ විශාල ප්‍රමාණයේ print out ගන්න උපකරණය තමයි පුතේ plotter කියලා කියන්නේ. plotter එහෙම නෙවෙයි plotter. මම දැන් ඔයාලට මේ ප්‍රසන්ටේෂන් එක ඔයාලට PDF එකක් විදිහට එවනවා පුතේ. එතකොට මේක ඔයාලට පරිහරණය කරන්න පුළුවන්. ඒකින්ද නෝට් ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනේ මට ඒක මුලින් කියන්න බැන්නා. සමා වෙන්න. හරි. මේක ඔයාලට PDF එකක් විදිහට මම එවනවා. හැම එක්කෙනාටම පෞද්ගලිකවම එවනවා හැම එක්කෙනාටම. එතකොට ඔයාලට ඒක මුද්‍රණය කරලා තියා ගන්න පුළුවන්. ඕන්ලාක දෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ දරුවන්ටත් මේක
මහඟු අත්දැකේ කම්පියුටර් ඉගෙන ගන්න. අපි යන් ඊගාව ස්ලයිඩ් එකට. පැහැදිලි? මධ්‍යම සැකසුම් මේකකය. රාජකාරිය. අපි දෙන දත්ත තොරතුරු බවට පත් කරන එක. මේ තියෙන පුතේ මේ පේනවනේ පෙට්ටිය. මොනිටරේ ගාව තියෙන පෙට්ටිය මේ තියෙන ස්විච් එක. මේක තමයි ඔන් කරන්නේ. එතකොට පුතේ මේ මුළු පෙට්ටියටම අපි CPU එක කියනවා තමාම. CPU. මොකද්ද මේ CPU කියන්නේ? මෙන්න මේ Central Processing Unit කියන එක කෙටි කරලා තමයි පුතේ CPU කියන වචනේ මම කිව්වේ. හරි? මධ්‍යම සැකසුම් මේකද. එතකොට අපි CPU කියලා කියන්නේ මේකට තමයි. හැබැයි පුතේ ඇත්තටම කියනවා නම් මෙයා ඇතුලේ තියෙනවා මදර් බෝඩ් එක, සර්කිට් බෝඩ් එක තියෙනවා, විද්‍යුත් පරිපථය තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා පුතේ මෙන්න මේ වගේ කෑල්ලක්. මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මේකට අපි කියනවා ප්‍රොසෙසර් එක කියලා. ප්‍රොසෙසර් එක. සකසනය. එහෙම නැත්නම් මෙන්න මේකට තමයි පුතේ අපි CPU එක කියලා කියන්නේ. ඔය අපි චිප් එක අපි දෙන දත්ත සේරෝම සකස් කරන්නේ පුතේ මෙන්න මේ පුංචි කොටසෙන්. ඇත්තට මේ රූප සටහනේ පේන ප්‍රමාණයම තමයි ඒක. මහා විශාල එකක් නෙවෙයි හොඳේ. මේ රූප සටහන් දාලා තින්නේ මේ ප්‍රමාණයෙන්මයි. මෙන්න මේ පේන ප්‍රමාණයම සයිස් එකේ එකක් තමයි මේ ප්‍රොසෙසර් එක කියලා කියන්නේ. මෙන්න මෙයාට තමයි CPU එක කියලා කියන්නේ. ওই CPU එක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ පෙට්ටිය ඇතුලේ. මේ පියන ගැලෙව්වට පස්සේ තියෙන පුංචි විද්‍යුත් පරිපථයක් තියෙනවා. සර්කිට් බෝඩ් එකක් තියෙනවා. ඒකට කියනවා මදර් බෝඩ් එක කියලා. ওই මදර් බෝඩ් එකට හයි කරලා තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේ CPU එක. මෙයාගෙන් තමයි පුතේ මේ ප්‍රමාණයම ඔය සාමාන්‍යයෙන් අපිට ඇහැට පේන ප්‍රමාණයම තමයි මේ පින්තූර දාලා තියෙන්නේ. සයිස් එක මේ ප්‍රමාණයම තමයි. හරි. එතකොට මෙන්න මෙයා තමයි මේ පුංචි කොටසෙන් තමයි දත්ත තොරතුරු බවට පත් කරන්නේ. දැන් මේ බලන්න පුතේ මම සාරාංශයක් යට දාලා තියෙනවා. ආදාන උපාංග හරහා පරිගණකයට ඇතුළු කරන දත්ත මධ්‍යම සැකසුම් මේකකයේ මගින් තොරතුරු බවට පත් කර එම තොරතුරු ප්‍රතිදාන උපාංග හරහා අපට ලබා දෙයි. මෙන්න බලන්නකෝ. මෙන්න තියෙන input device ටික, මෙන්න දෙනවා දත්ත ටික, මෙන්න CPU එක, central processing unit එක, එහෙම නැත්නම් මධ්‍යම සැකසුම් මේකකය. මෙන්න එකෙන් සකස් කරලා මෙන්න අපිට output device ඔස්සේ දෙනවා. රූප පෙන්නනවා, මුද්‍රණය කරනවා, ශබ්ද එළියට දෙනවා. බලන්න පුතේ හොඳට. පැහැදිලිද මම මේ උගන්වන එක? මට කමෙන්ට් එකක් දාන්න. හරි. අපි යන් ඊළඟ කොටසට. ප්‍රධාන මතකය මේන් මෙමරිය. මේ තමයි පරිගණකයට සම්බන්ධ කරලා තියෙන ඊළඟ කොටස. මොකද්ද රාජකාරිය? අපි පරිගණකයේ කරන වැඩ తాවකාලිකව මතක තියාගන්න එක. එහෙම නැත්නම් අපි පරිගණකයට ඇතුළු කරන දත්ත උපදේශ తాවකාලිකව ගබඩා කරලා තියාගන්න එකයි මෙයාගෙන් කරන්නේ. ප්‍රධාන මතක අපි පරිගණකයේ කරන වැඩ తాවකාලිකව මතක තබා ගන්නේ මේ මගින්. මෙය සසම්භාවී ප්‍රවේශ මතකය random access memory ලෙස හඳුන්වයි. මෙයාට තව නමක් කියනවා RAM එක කියලා. random access memory කියලා හඳුන්වනවා. හරි. එතකොට අපි කම්පියුටරේ හදන දේවල් පුතේ අර ස්ථිරව සේව් කරනකම් తాවකාලිකව ගබඩා කරලා තියාගන්නේ මෙන්න මේකේ. මේ තියෙන්නේ පුතේ මේ ප්‍රමාණයෙන්ම මේ සයිස් එකේ ප්‍රමාණයෙන්ම තමයි රූප සටහන් දාලා තියෙන්නේ. දැන් ෆෝන් එකෙන් බලනකොට නම් ඉතින් මේ තරම් ප්‍රමාණයක් නෙවෙයි ඊට වඩා පුංචිද පේන්නේ. හරි. මේ තියෙන පුතේ ඔය తాවකාලික මතකයේ හැටි ස්වභාවය පෙනුම. එහෙම නැත්නම් මේ ප්‍රධාන මතකයේ පෙනුම තමයි මේ තියෙන්නේ. දැන් මම මෙහෙම හිතන්නකෝ පුතේ මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතන්න ඔයාලා කම්පියුටරේ ඉස්සරහා වාඩි වෙලා ලියුමක් ටයිප් කරන්න පටන් ගන්න. ලියුමේ පිටි 10ක් 20ක් විතර ටයිප් කරන තව පිටු 50ක් විතර තියෙනවා ටයිප් කරන්න. ඔයාලා මොකද කරන්නේ? ටයිප් කරගෙන පිටු 10ක් විතර ටයිප් කරගෙන යනකොට හදිස්සියෙම කරන්ට් එක යනවා. කරන්ට් එක ගිහලා කම්පියුටරේ ඕෆ් වෙනවා. ආයි ඔයාලා මොකද කරන්නේ? කම්පියුටරේ ඔන් කළාට පස්සේ අර ටයිප් කරපු ටික දකින්න හම්බෙනවද ඔයාලට? දකින්න හම්බෙනව තමයි පුතේ. නෑ ඒ ටික මැකිලා ගිහිල්ලා. එහෙනම් ඒ ටයිප් කරද්දි කොහොමද පෙනුනේ අපිට? හරි වැඩේනේ කරන්ට් එක ගියාම සේරම ටික නැති වෙලා ගිහිල්ලා. ඒ වුණාට කරන්ට් එක තියෙද්දි අපි දැක්කනේ අපි ටයිප් කරපු ටික අපිට පිටුවේ පේන්න තිබුණානේ. පිටු 10ක් විතර තිබුණානේ. අර මම ටයිප් කරපු ටික තිබුණේ. දාපු රූප ටික තිබුණේ. අන්න පුතේ. එහෙනම් ඒ පෙන්න මතක තියාගෙන හිටියේ මෙන්න මෙයා මගින්. හැබැයි පුතේ මෙයාගේ තියෙන දුර්වලකම තමයි විදුලිය විසන්ධි වෙච්චි ගාම කරන්ට් එක ගිය ගාම මෙයාගේ මතකේ ලොස්ට් වෙලා යනවා. හරියට
මේ දැන් Zoom ක්ලාස් එකට ඇහිල්ලා මේ පන්තියේ ඉන්නකන් සේරෝම මතකයි මීටින් එක ඉවර වෙච්ච ගාම කියපුවා. මතකයි. තව දවස් දෙකකින් ඇහුවා. අනේ මතක නෑ බං සර් කාර්යය මොනවා කිව්වත් දන්නේ නෑ බං. ඔහේ කිව්වා අපිත් අහගෙන ඉන්නේ. හැබැයි ඒ වෙලාවේ නම් මතකද දෙන්නම් මතක නෑ. හරි. ඒක තමයි ක්‍රමය. මේ කාලෙම තමයි. හරි. එතකොට මතක තියාගන්න. අපි පරිගණකයේ කරන දේවල් తాවකාලිකව මතක තියාගන්නේ මෙන්න මෙයා විසින් මේකට කියනවා RAM එක random access memory සසම්භාවී ප්‍රවේශ මතකය. හැබැයි කරන්ට් එක ගිය ගාම මොකද වෙන්නේ? මෙයාගේ මේ චිප් ඇතුලේ මේ තියෙන පොඩි පොඩි කළු පාට කොටු චිප්ස් තියෙන්නේ. මෙන්න මේ චිප් පස්සේ ගබඩා වෙලා තිබිච්චා කරන්ට් එක ගිය ගාම මැකිලා යනවා. ඒක නිසා තමයි අපි හැමෝම ඔයාලට කියන්නේ උගන්වන අපි හැමෝම සර්ලා විදිහට අපි කියන්නේ ඔයාලා කරන හැම වැඩේම සේව් කරගන්න හැම වෙලේම සේව් කරලා තියාගන්න. මොකද ස්ථිරව සේව් වෙන්නේ නැහැ මෙයා ASCII. මෙයා ASCII සේව් වෙන්නේ తాවකාලිකව. කරන්ට් එක තියෙනකම් විතරයි මෙයා මතක තියාගෙන අපිට පෙන්න ඉන්නේ. හරි. කරන්ට් එක ගිය ගාම මෙයාගේ දේවල් මතකේ නැති වෙලා යනවා, මැකිලා යනවා. එතකොට මොකද කරන්න ඕනි අපි කම්පියුටරේ කරන හැමදේම අපි නිරන්තරයෙන්ම ස්ථිරව ගබඩා කරගන්න ඕනි, සේව් කරගන්න ඕනි. සේව් කරනවා කියන්නේ ස්ථිරව ගබඩා කරගන්න ඕනි. එතකොට කරන්ට් එක ගියත් ආයි කරන්ට් එක ආවට පස්සේ අපිට ඒක ඕපන් කරගන්න පුළුවන්. ආය අහගන්නමයි රත්තරන් පුතාලා මේක. අපි පරිගණකයේ කරන වැඩ తాවකාලිකව මතක තබා ගන්න මේකමයි. අපි පරිගණකේ කරන දේවල් ස්ථිරව ගබඩා කරනකන් తాවකාලිකව ගබඩා කරන්නේ මෙයාට. ඒකයි මම අර කිව්වේ. ටයිප් කර කර යන්න ලියුමේ තියෙනවා. අපි දාන පින්තූර ටික පෙන්නනවා, අකුරු ටයිප් කරන අකුරු ටික පෙන්නනවා. අන්න. අපි කරන වැඩ ස්ථිරව ගබඩා නොකළහොත් විදුලිය විසන්ධි වීමකදී එම කාර්යයන් සියල්ලම මැකියයි. මොකද මෙයාගේ රාජකාරිය තමයි తాවකාලිකව ගබඩා කරලා තියාගන්න එක. මෙයාට වග කියන්නේ නැහැ. මෙයා ඉන්ෂුරන්ස් දෙන්නේ නැහැ. දත්ත ගැන. මම මතක තියාගන්නම් උඹලා මොලේ කල්පනා කරලා සේව් කරගනින්න. හරි? මට කරන්න දෙයක් නැහැ කරන්ට් එක එහෙම ගියොත්. කරන්ට් එක යනකම් බල සේව් කරගන්නකම් මම මතකේ තියාගෙන ඉන්නම්. හැබැයි සේව් කරනව ගත්තට මට කරන්න දෙයක් නැහැ. එහෙනම් මතක තියාගන්න පුතේ. ප්‍රධාන මතකයේ මේන් මෙමරි. අපි කරන දේවල් తాවකාලිකව ගබඩා කරලා තියාගන්නේ මෙයා තුල. මෙයා හඳුන්වනවා random access memory කෙටි කරලා කියන RAM. random එකෙන් R ගත්තා, access එකෙන් A ගත්තා, memory එකෙන් M ගත්තා, කෙටි කළා නම RAM. පැහැදිලි? අපි යන්නේ ඊළඟ කොටසට. ආචයන උපකරණ තනතුර. තනතුරේ රාජකාරිය තමයි අපේ දත්ත ස්ථිරව ගබඩා කර තබා ගන්න එක. අපේ පරිගණකයේ ප්‍රධානම දත්ත ගබඩාව තමයි පුතේ කම්පියුටරය ඇතුලේ හයි කරලා තියෙන hard disk එක. ඔය කම්පියුටරේ තියෙන හැමදේම වැඩසටහන් ඇප්ලිකේෂන් ටික සොෆ්ට්වෙයාර් ටික ඇප්ස් ටික අපේ රූප අපේ සින්දු ටික ඊට පස්සේ අපේ කාටුන් ටික වීඩියෝ ටික සේරම ගබඩා වෙලා තියෙන්නේ මෙන්න මේ ස්ථිර ගබඩාව hard disk එකේ. කම්පියුටරය ඇතුලේ hard disk එක හයි කළාමයි තියෙන්නේ. ඒකින්ද හදිස්සියේ දත්ත ගබඩා කරලා අල්ලපු ගෙදරට එහෙම මේක ගලවගෙන යන්න බෑ. අය කම්පියුටරේට දාලා දෙන්න කියලා. ඒවට තියෙනවා වෙනම මේ වගේ data travelers තියෙනවා. හරි. මේ තියෙන්නේ පුතේ අපේ දත්ත ස්ථිරව ගබඩා කරලා තියාගන්න උපකරණ. කම්පියුටරය ඇස්සේ හයි කළාම තියෙන hard disk එක තියෙනවා. ඒ වගේම මෙන්න මෙයාගේ USB cable එකකින් අපිට දත්ත ගබඩා කරගන්න පුළුවන් external hard disk තියෙනවා. ඊට පස්සේ pen drive තියෙනවා. CD තියෙනවා. අපි දත්ත ස්ථිරව ගබඩා කරලා තියාගන්න. එතකොට අපේ පරිගණකයේ තියෙන ප්‍රධානම දත්ත ගබඩාව තමයි hard disk එක දෘඩ තැටි. මතක තියාගන්න පුතේ. කවුරු හරි ඇහුවා මොකද්ද hard disk එක කියන්නේ මචං? hard disk එක කියන්නේ අපේ පරිගණකේ ප්‍රධානම දත්ත ගබඩාව. ඇයි ඒකට ප්‍රධාන දත්ත ගබඩාව කියලා කියන්නේ? ඒකට හේතුව තමයි ළමයා අපේ කම්පියුටරේ තියෙන සේරම සොෆ්ට්වෙයාර් ටික ගබඩා වෙලා තියෙන්නේ ඒකේ. අපේ සිස්ටම් සොෆ්ට්වෙයාර් එක තියෙන්නේ ඒකේ. අපේ ඔය දාන රූප, චිත්‍රපටි, ශබ්ද
ඔය හැමදේම අපි ටයිප් කරන ලිය කියවිලි, හදන ගණන් හිලව්, හදන ප්‍රසන්ටේෂන්, ඩේටාබේස් ඔය සේරම ගබඩා වෙන්නේ ඕක ASCII. ඒකයි ප්‍රධාන දත්ත ගබඩාව කියන්නේ. පැහැදිලි. එතකොට කොහෙද ඒක තියෙන්නේ? ඕක තියෙන්නේ කම්පියුටරය ASCII හයි කළා. ඇයි හයි කළා තියෙන්නේ? එහා මෙහා ගෙනියන්න බැරි වෙන්න. එහා මෙහා ගෙනියන්නම් බැරිද? පුළුවන් ඇන ටික ගලලා ගෙනියන්න පුළුවන්. ඇයි එහෙම ගෙනියන්නේ නැත්තේ? එහෙම ගෙනියල්ලා හරියන්නේ නැහනේ. මේකෙන් සේරම දත්ත ටික තියෙන්නේ. ඕක ඔය වැහලා හරි වතුර ටිකක් වෙල්ලා හරි මොනවා හරි කිපිච්චිලා ගියොත් කම්පියුටරෙත් ඉවරයි අලුතෙන් හાર્ඩ් ඩිස්ක් එකක් දාන්න වෙනවා. ඒකින්ද තමයි මේක හයි කරලා තියෙන්නේ. එහා මෙහා ඩේටා ට්‍රැවලර් එකක් විදිහට ගෙනියන්න බෑ. එහෙම ඒවා නැද්ද? තියෙනවා. බාහිර දෘඩ තැටි එහෙම එකක්. එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එක. ඒකෙන් මොකද්ද කරන්නේ? ඒකත් හાર્ඩ් ඩිස්ක් එකක් තමයි. පොකට් හાર્ඩ් ඩිස්ක් එකක්. කොහොමද ඒකට දත්ත ගන්නෙ? ඔයා කම්පියුටරේට ෆෝන් එක ගහනවා නේද USB කේබල් එකෙන්? ඔව් ගහනවා. එතකොට මොකද්ද ඔය ගහලා කරන්නේ? එක්ක ෆෝන් එකේ තියෙන ටිකක් කම්පියුටරේට දානවා, එක්ක කම්පියුටරෙන් ටිකක් ඔයාගේ ෆෝන් එකට දාගන්න එකනේ. ඔව් ඊට පස්සේ මොකද කරන්නේ? මම ෆෝන් එක ගලවගෙන අරන් යනවනේ. එහෙම එකක් තියෙනවා. ඒක තමයි මේ එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එක කියන්නේ. ඔයා අර ෆෝන් එක හයි කරනවා වගේම USB කේබල් එකෙන් කම්පියුටරේට ගැහුවා. කම්පියුටරෙන් මේකට දත්ත දාගත්තා. එහෙම නැත්නම් මේකෙන් කම්පියුටරේට දත්ත දැම්මා. කේබල් එකෙන් ගැලෙව්වා. පැත්තකින් තිබ්බ හાર્ඩ් ඩිස්ක් එක හැම ගෙනිච්චා. තව නැද්ද මේ වගේ උපකරණ? තියෙනවා. ඇයි ඔයාලා පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එක? හරිම ලේසි ගන්න සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. පෙන් එක ගෙනල්ලා ගැහුවා USB පෝට් එකට. දත්ත දාගත්තා. ආපහු ගලව ගත්ත ගෙනිච්චා. ඒ වගේම තව තියෙනවා CD DVD. ඒවයිනුත් පුළුවන්. එතකොට මේවයි දත්ත తాවකාලිකවද ගබඩා වෙන්නේ? නෑ මේවල දත්ත ස්ථිරවමයි ගබඩා වෙන්නේ. කිසිම විදිහකින් මැකෙන්නේ නෑ. අපි මකනකම්. අපි මකන තාක්කල් මේවට දෝෂයක් එන තාක්කල් මේව ඇතුලේ දත්ත තියෙනවා. ස්ථිරයි. යම් පුතේ නම් sannivedana උපකරණ communication devices. අපේ දත්ත එහා මෙහා ගෙනියන හුවමාරු කරන්නේ මේ උපකරණ වලින්. මෙන්න තියෙන මේ තියෙන මොඩම් එක. මොඩම් දැන් දකින්න නැහැ. රවුටර් දකින්න තියෙනවා. ඒ වගේම නෙට්වර්ක් කාඩ් එහෙමත් දකින්න දැන් නැහැ නෙට්වර්ක් කාඩ් බොහෝ දුරට. හරි. මොකද දැන් අර මේ USB මොඩම් හරහා USB නෙට්වර්ක් පෝට් හරහා තමයි අපේ පරිගණක නෙට්වර්ක් කරලා තියෙන්නේ. හරි. එතකොට මේ තියෙන රවුටර් එක තියෙන්න මේපෑ අපිට. එහෙම නැත්නම් SLT මොබිටෙල් හරහා අපිට එන මොඩම් එකක් හරහා අපිට එන SLT ලයින් එකක් තියෙන්න එපා ඉන්ටර්නෙට් සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් අපේ කම්පියුටරේ නෙට්වර්ක් එකකට ගහලා තියෙන්න එපා නෙට්වර්ක් කාඩ් එකක් හරහා. හරි. එතකොට නෙට්වර්ක් එකක් තිබුණොත් තමයි අපේ පරිගණකේ ජාලගත කරලා තිබුණොත් තමයි අපේ පරිගණකයට අන්තර්ජාලය සම්බන්ධ කරලා තිබුණොත් තමයි අපිට අපේ කම්පියුටරේ ඉඳන් තවත් තැනකට දත්ත යවන්න පුළුවන් වෙන්නේ. සරලවම කිව්වොත් ඔයාලා පාවිච්චි කරන ෆෝන් එකෙන් කිව්වොත් මේ කතාව data on කළොත් තමයි අපිට WhatsApp වලින් මැසේජ් එකක් යවන්න පුළුවන් වෙන්නේ. WhatsApp වලට එන මැසේජ් බලන්න පුළුවන් වෙන්නේ නේද? data on කළොත් විතරයි. අන්න ඒ වගේ අපේ කම්පියුටරේට අන්තර්ජාල සම්බන්ධතාවයේ මෙන්න මේ කියන උපකරණ හරහා ලැබුණොත් තමයි අපිට අපේ පරිගණකෙන් දත්ත තවත් තැනකට sannivedanaya කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ sannivedanaya කරන්න නම් පුතේ අපේ පරිගණකයට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගන්න නම් මෙන්න මේ උපකරණ අපේ පරිගණකයට හයි කරලා තියෙන්න ඕනේ. මේ උපකරණ වල රාජකාරිය තමයි පුතේ අපි හදන දේවල් තවත් තැනකට යවන එක. ඊමේල් එකක් විදිහට හරි ෆයිල් එකක් විදිහට හරි දත්ත sannivedana උපකරණ රාජකාරිය තමයි අපේ දත්ත එහා මෙහා හුවමාරු කරන එක. පැහැදිලි නේද මයි පුතාලට? හරි. එහෙමනම් මෘදුකාංග ඊළඟ කොටස මෘදුකාංග කියලා කියනවා පුතේ අපි පරිගණකයෙන් අපිට අවශ්‍ය වැඩ කරගන්න පාවිච්චි කරන පරිගණක වැඩසටහන්. මේක හරි ලේසි පුතේ අපි දැන් කලින් කිව්වනේ. ත්‍රුඩාංග මෘදුකාංග හීවාංග. දාංග කව පරිගණකයට හයි කරලා තියෙන උපකරණ දැන් උපකරණ කතා කළා. ඒගොල්ලන්ගේ තනතුරුත් එක්කම කතා කළා රාජ්‍යත් එක්කම. දැන් මෘදුකාංග. මෘදුකාංග කියන්නේ පුතේ කම්පියුටරේ ඔයාලා පාවිච්චි කරන ෆෝන් එක තියෙනවනේ. මැසේජ් යවන්නම් WhatsApp කියන software එක තියෙන්න ඕනේ app එක තියෙන්න ඕනේ. Facebook කියන්නම් Facebook app එක තියෙන්න ඕනේ. වීඩියෝ බලන්න YouTube කියන application එක app එක තියෙන්න ඕනේ. ඒ වගේ මයි පුතේ කම්පියුටරෙන් ලියුම් හදනවා නම් ඒ සඳහා පාවිච්චි කරන මේ MS Word කියන හරි
ඕපන් ඔෆිස් හරි වර්ඩ් පෑඩ් හරි නෝට්පෑඩ් හරි ඒ වැඩසටහන් වලින් එකක් තියෙන්න ඕනේ. චිත්‍ර අඳිනවා නම් MS Paint වගේ වැඩසටහනක් තියෙන්න ඕනේ. අපි කම්පියුටරෙන් කාටුන් හදනවා නම් එක්ක කොහොම තියෙන්න ඕනේ, එක්ක ෆ්ලෑෂ් තියෙන්න ඕනේ, එක්ක ටූන් බූම් තියෙන්න ඕනේ. ටූ බූම් කියලා පිළිගන්න අතරක් තියෙන්නේ ටූන් බූම්. අපි කම්පියුටරෙන් ගණන් හදනවා නම් අපිට Excel කියන වැඩසටහන තියෙන්න ඕනේ. අපි ත්‍රිමාණ චිත්‍රපටි හදනවා නම් ওই ඩයිනෝසෝරියෝනේ ජුරාසික් පාක් වගේ එකක් හදනවා නම් ඊට පස්සේ අයිස් ඒජ් වගේ කාටුන් ත්‍රිමාණ පරිගණක වැඩ ත්‍රිමාණ චිත්‍රපටි හදනවා නම් අපිට එක්ක 3D Max කියන වැඩසටහන තියෙන්න ඕනි. එහෙම නැත්නම් Poser හරි තියෙන්න ඕනි. එහෙම නැත්නම් Maya කියන වැඩසටහන හරි තියෙන්න ඕනි. මැසේජ් යවනවා නම් එක්ක WhatsApp, එක්ක Imo, Viber, Messenger ඕවා තියෙන්න ඕනි. ඉන්ටර්නෙට් එකට යනවනම් එක්කෝ Google Chrome තියෙන්න ඕනි, Mozilla තියෙන්න ඕනි, message තියෙන්න ඕනි, Opera තියෙන්න ඕනි, Safari තියෙන්න ඕනි, ඔය මොකක් හරි එකක් තියෙන්න ඕනි. සරලවම මය පුතේ පරිගණකයකින් අපිට අවශ්‍ය කාර්යයක් කරගන්න භාවිතා කරන පරිගණක වැඩසටහන් වලටයි අපි මෘදුකාංග කියන්නේ. පරිගණකයේ තියෙන පරිගණක වැඩසටහන් වලට. හරි. මෘදුකාංග අපි පාවිච්චි කරන්නේ පරිගණකයෙන් අපිට අවශ්‍ය වැඩ කරගන්න. ඒ වගේම එක් එක් කාර්යයන් සඳහා සකස් කෙරෙච්ච මෘදුකාංග වෙන වෙනම පරිගණක ඇස්සේ තියෙනවා. ලියුම් හදන්න මේවා, චිත්‍ර අඳින්න මේවා, කාටුන් හදන්න මේවා, ගණන් හදන්න මේවා, ත්‍රිමාණ චිත්‍රපටි හදන්න මේවා, මැසේජ් යවන්න මේවා, ඉන්ටර්නෙට් එකට යන්න මේවා. දැන් මේ ලියුම් හදන වැඩසටහනකින් පුළුවන් චිත්‍ර අඳින්න, කාටුන් හදන්න, ගණන් හදන්න, ත්‍රිමාණ චිත්‍රපටි හදන්න බෑ. රාජකාරිය මොකද්ද? ඒ රාජකාරියට වෙන වෙනම සකස් වෙච්ච software අපේ විද්‍යාඥයෝ මෘදුකාංග ඉංජිනේරුවන් හදලා තියෙන්නේ. පැහැදිලි නේද මයි පුතේ? යන් අපි ගාව කොටසට. හරි. දැන් එතකොට මේ වෙනකම් මය පුතාලට කරපු දේවල් පැහැදිලිව වැටහුණාද? මට මැසේජ් එකක් දාන්න. අද මේ සේරම ඔලුවට දාන්න ගියොත් එහෙම අර කිව්වාගේ බෝරින් වෙලා පාඩමම එපා. මම අදට පන්ති අවසන් කරනවා. ඊළඟ පන්ති දවසේ මම ගෲප් එකට දාන්නම්. හැමෝම පන්තියට සම්බන්ධ වෙන්න. හරි. අපි ඊට පස්සේ පන්තිය ගැන සම්පූර්ණ විස්තර ටික පාඨමාලා කාලය මාස 5යි කියලා මම කලින් කිව්වා. ඊට පස්සේ පාඨමාලා ගාස්තු වෙන රුපියල් 5000යි. ඒ 5000 ඔයාලට මාසෙට 1000 ගාණ ගෙවීම් කරන්නත් පුළුවන් මාසෙට මාස 5 ඇතුළත. එකවර ගෙවීම් කරන්න පුළුවන් ඇයි නෝනම් එහෙම කරන්න පුළුවන්. විශ්වාසවන්ත නම් අප කෙරෙහි එකවර ගෙවීම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මයි පුතාලට පුළුවන් මාසෙට රුපියල් 1000 ගානේ අපේ account number එකට මුදල් යොමු කරන්න. ඒක ඔයාලට පහසුයි. මොකද මේ දවස්වල තියෙන දුෂ්කර ආර්ථික තත්ත්වෙත් එක්ක ජීවන වියදමත් එක්ක අමාරුයි ගමන යන්න. ඒක නිසා ඔයාලා ඒ පහසු ක්‍රමයේ තෝරගන්න. එහෙනම් මයි පුතේ මට කමෙන්ට් එකක් දාන්න. කොහොමද අද පන්තිය ගැන අපිත් එක්ක ඉදිරියට සම්බන්ධ වෙනවද? කොහොමද ඔයාලට මේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක? හරි. ඉගැන්වීම කොහොමද? ඒ වගේම උගන්වපු දේවල් පැහැදිලි වුණාද? තව මොනවද මගෙන් වෙන්න ඕනි? මම YouTube එකට මේ වීඩියෝ එක දානවා. YouTube වීඩියෝ එක මම ඔයාලට එවන්නම්. YouTube එකේ කමෙන්ට් වලට දාන්න, කමෙන්ට්ස් වලට දාන්න. මොනවද මගේ තියෙන අඩුපාඩු? උගන්වීමේදී තව මොනවද ඔයාලට අනුව සිද්ධ වෙන්න ඕනි වෙනස්කම් මොනවද? පාඩම පැහැදිලි වුණාද? පන්තියට ඉදිරියට සම්බන්ධ වෙනවද? මේ ඒක කමෙන්ට් වලට අනිවාර්යෙන් YouTube එකේ දාන්න. මම කමෙන්ට්ස් ටික බලලා මගේ අඩුපාඩු මම ආදරණීය දරුවනේ හදාගන්නම්. ඒ වගේම මේ ටියුට් එක මේ ප්‍රසන්ටේෂන් එක මම PDF එකක් විදිහට මයි පුතාලට දානවා හැමෝටම වෙන වෙනම. ඒක අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න, ෆලෝ කරන්න. අපි පාඩම ඉදිරියට පන්ති ඉදිරියට කරගෙන යන්. එහෙනම් හැමෝටම අද සම්බන්ධ වෙච්ච හැමෝටම සුබම සුබ දවසක් වේවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනි අපි මේ වැඩේ ඉදිරියට කරගෙන යන්. හැමෝටම එහෙනම් සුබදායි දවසක් වේවා. එහෙනම් ආයිබෝවන් ජය වේවා.